හැම දිනකටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද දිනේදී අපි සූදානම් වෙන්නේ 2024-25. එනම් අපි ගත්තොත් මේ අවුරුද්දේ මාර්තු මාසේ 17 වෙනිදා ලියපු කතෝලික ධර්මය අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡා කරන්නට තමයි සූදානම් වෙන්නේ. විශේෂයෙන් කියන්නට ඕනේ විභාගයේ ලියලාවට පස්සේ ඔබෙන් අපි විමසුවා මේ විවරණය සහ මේ ඩිස්කෂන් එක ළඟදීම අවශ්‍යද කියන එක. සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍ර විභාගී ඉවරුණාට පස්සේ තමයි මේ ඩිස්කෂන් වීඩියෝ එකක් විදියට ඔබට ලබා දෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මේ වීඩියෝ එක දාන්න ප්‍රමාද වුණේ. ඒක පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරනවා. ඒකත් එක්කම අපි යමු මෙවර අපොස සාමාන්‍ය පෙළ කතෝලික ධර්මය ප්‍රශ්න පත්‍රයට. සාමාන්‍යයෙන් ගත්තොත් මේ පාර ප්‍රශ්න පත්‍රයේ තුල අපි ප්‍රශ්න 40ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි විශේෂයෙන් අනුමාන කියලා සාකච්ඡා කරේ නැහැ. උනාට අපේ රිවිෂන් ප්‍රශ්න පත්‍රයක් තිබුණා. ඊට අමතරව MCQ 245ක ටියුට් එකක් තිබ්බා. ඒකේ ඩිස්කෂන් එකේ නම් මුල් ප්‍රශ්න 30 විතරයි වීඩියෝස් දැනට දාලා තියෙන්නේ. ඉතින් ටිකක් ඉදිරියේදී දාන්න බලාපොරොත්තු වෙනවා. මේක බලන්නේ මේ අවුරුද්දේ විභාගයේ ලියපු ළමෙක් නම් එයාට අවශ්‍ය නම් කෙටි ප්‍රශ්න පත්‍රයේ උත්තර වෙනම හදපු PDF එකක් තියෙනවා. ඒක මගෙන් ඉල්ල ගන්නට පුළුවන්. ඒ වගේම තමයි මේක බලන්නේ ලබන අවුරුද්දේ O level විභාගයට හෝ පසු අවුරුද්දේ O level විභාගයට මුහුණ දෙන කෙනෙක් නම් මේක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න. මොකද අපි මේ ප්‍රශ්න විතරක් නෙවෙයි ඊට අදාළ තොරතුරු කීපයකොත් සාකච්ඡා කරනවා. බොහෝ දුරට මේකට අදාළ තියරි විශේෂයෙන් කතා කරන්නේ නැහැ. ප්‍රශ්න පත්‍රයේ එන්නේ කොහොමද කියන එක ගැන තමයි විශේෂයෙන් කතා කරන්නේ. එහෙනම් අපි ප්‍රශ්න පත්‍රයට යමු. පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් අපිට ප්‍රශ්න 40ක් තියෙනවා. ඒකෙන් පළවෙනි ප්‍රශ්නේ හරිම ලේසි ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. සාමාන්‍ය මේ අවුරුදු පේපරේ පළවෙනි ප්‍රශ්නේ ඉඳන් 40 වෙනි ප්‍රශ්නේ දක්වාම යද්දී ලේසිමයි කියන්නත් බෑ අමාරුමයි කියන්නත් බෑ. සමහර ප්‍රශ්න කීපයක් තියෙනවා අපහසු. නමුත් ඔබට ඒ සාමාර්ථයක් ගන්නට අවශ්‍ය කෙටි ප්‍රශ්න පත්‍රයෙන් ලබා ගන්න ඕන ලකුණු ප්‍රමාණය ලබා ගන්නට පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි ප්‍රශ්න පත්‍රය හැදිලා තියෙන්නේ. අපි ප්‍රශ්න එකින් එක සාකච්ඡා කරගෙන යමු. පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් ශුද්ධ බයිබලයේ බෙදිය හැකි කොටස් ගණන කියලා අහනවා. සාමාන්‍යයෙන් ශුද්ධ බයිබලය අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවානේ. ශුද්ධ බයිබලයේ පොත් 73යි. ඒ පොත් 73 අපි පුරාණ ගිවිසුමේ පොත් 46කුත් නව ගිවිසුමේ පොත් 27කුත් විදියට කොටස් දෙකකට බෙදෙනවා. එහෙනම් ශුද්ධ බයිබලයේ ප්‍රධාන වශයෙන් අපි බෙදන්නේ කොටස් දෙකයි. උත්තරේ පළවෙනි උත්තරේ කියලා ගන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් පංච පුස්තකේ සමාවෙන්න පුරාණ ගිවිසුමේ පොත් 46 අපි බෙදනවා කාණ්ඩ 5කට. පංච පුස්තකයේ එකේ ග්‍රන්ථ 5ක් තියෙනවා. ඒ සම්බන්ධව ඔබ 11 ශ්‍රේණිය පළවෙනි පාඩමේදී පංච පුස්තකය ගැන වැඩිපුර කතා කරනවා. ඊට කියන වචන ටෝරා කියන එක. එතකොට පංච පුස්තකයේ ලියවිලා තියෙන දේවධාර්මික සම්ප්‍රදායන් 4. ඒකෙන් අපි ගත්තාම එක් සම්ප්‍රදායට අනන්න ලක්ෂණ ඒවා සියල්ලම අපි වෙන වෙනම කතා කරනවා 11 ශ්‍රේණිය පළවෙනි පාඩම යටතේ. ඊළඟට ඉතිහාස පොත් ගැන අපි කතා කරනවා 10 ශ්‍රේණිය පළවෙනි පාඩම තුල. ඉතිහාස පොත් 16ක් තියෙනවා. ප්‍රඥා සාහිත්‍ය පොත් 7යි. ඒ පොත් 7 ගැන
10 ශ්‍රේණියේ 5 වෙනි පාඩමේදී කතා කරනවා. ඒත් එක්කම තමයි මේ පොත් හදත් එක්කම ප්‍රඥාව යටතේ අපි කතා කරනවා සලමෝන් රජතුමාගේ ප්‍රඥාව ගැන. එතුමා රාත්‍රියේ ස්වප්නයකින් දර්ශනයක් දකිනවා. දෙවියන් වහන්සේ කතා කරනවා. ඒ සම්බන්ධ විස්තරය 5 වෙනි පාඩමේදී අපිට හම්බ වෙනවා. එතකොට පහුගිය ක්ලාස් පේපර්ස් වල අහලා තිබුණා ඒ දර්ශනය දකින්නේ කොහේදීද කියන එක. සලමෝන් රජතුමා ඒ දර්ශනය දකින්නේ එහෙම නැත්නම් දෙවියන් වහන්සේ කැමති දෙයක් ඉල්ලන්න කියන දේ සිද්ධ වෙන්නේ කොහේදීද කියන එක අහලා තියෙනවා පහුගිය ක්ලාස් පේපර්ස් වලදී. ඒක අපි ගත්ත හැකි ගිබියෝන් කඳු මත කියලා. ඒක 2017 වසරේ O level විභාගේ ප්‍රශ්න පත්‍රය ඇහුවා. ඊට පහු කාලීනවත් 2021 ගත්තොත් අහනවා ඥානවන්ත සිතක් ඔබේ 16ට දුන මැනව මන්ද ඔබේ මේ මහා සෙනග විනිශ්චය කරන්නට කවරෙකුට පුළුවන්ද? එන මේ වගේ පාට දීලා අහනවා ප්‍රශ්න කොයි අවස්ථාවද කාටද මේවා කිව්වේ කියලා. ඉතින් අපි බලමු. ඊළඟට අපි ගියාම ප්‍රඥා සාහිත්‍යයට පස්සේ අපි දිවස්වර ග්‍රන්ථ ගැන කතා කරනවා. ඒක ඊශ්‍රායල් දිවස්වර ගැන අපි කතා කරනවා 11 ශ්‍රේණියේ 3 වෙනි පාඩමේදී මේ පාර අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ 7 වෙනි ප්‍රශ්නය අපි දන්නවා විස්තර කිරීම ලියන ප්‍රශ්නේ එක් විස්තර කිරීමක් විදියට ඊශ්‍රායල් දිවසිවරු දීලා තියෙනවා. එතකොට ඔබට 11 ශ්‍රේණිය 3 වෙනි පාඩම පාදක කරගෙන ඒ ඔබේ විස්තරය ලියාගෙන යන්නට පුළුවන්කමක් තිබුණා. ඒත් එක්කම එළිදරව් සාහිත්‍ය ගැන අපි වෙනම කතා කරනවා 10 ශ්‍රේණිය 4 වෙනි පාඩමේදී. ඒකේ එළිදරව් සාහිත්‍යයේ පුරාණ ගිවිසුමේ දානියෙල් ග්‍රන්ථයත් නව ගිවිසුමේ එළිදරව් පොතත් ගැන අපි කතා කරනවා. ඒකෙදී අපි ඒවා ලියුනේ කොයි කාලෙද කොයි විදියටද කොයි අධිරාජ්‍යයාගේ කාලයේද ඇයි ඒක ලියුනේ කියලා අපි කතා කරනවා. එහෙනම් අපි මේ ප්‍රශ්නයට මෙතනින් උත්තරය අරගෙන යමු. ශුද්ධ බයිබලයේ බෙදෙන කොටස් ගණන 2යි. ඊළඟට අපි යනවා දෙවෙනි ප්‍රශ්නයට. බොරු කරුවරුන්ගේ වැරදි ගැන්වීම් නිවැරදි කිරීමේ අරමුණින් ලිපියක් ලියන ලද්දේ කාටද කියලා අහනවා. මේකෙදි කවුද ලිව්වේ කියලා කියන්නේ නැහැ. නමුත් ඔබට මතක් වෙන්නට ඕනේ ශුද්ධ පාවුලතුමා ගැන ඔබ ඉගෙන ගද්දී 10 ශ්‍රේණිය 8 වෙනි පාඩමේදී ශුද්ධ පාවුලතුමා ගැන ඉගෙන ගද්දී ශුද්ධ පාවුලතුමාට ප්‍රශ්න දෙකක් තිබ්බා. මේ විදිහට ලිපි ලියන්න හේතු දෙකක් තිබ්බා. එකක් තමා මෙතුමා ඊටමත් කාර්යබහුල වීම. ඒ වගේම අනික් කරුණ තමා මෙතුමා සිරගතව සිටීම නිසා කිතුණු සංඝ බැහැදකීමට යාමේ නොහැකියාව. අපි 11 8 වෙනි පාඩමේදී පාවුලතුමා ගැන ඉගෙන ගන්නවා. නමුත් මේක හම්බ වෙන්නේ සංදේශ වර්ගීකරණය යටතේ. ඒ කියන්නේ අපේ 3 වෙනි පාඩම 10 ශ්‍රේණියේ 3 වෙනි පාඩමෙන් තමයි අහලා තියෙන්නේ. පාවුලතුමා ලිපි ලිවීමේ පරමාර්ථ දෙකයි. එකක් තමා කාර්ය බහුලත්වය නිසා කිතුණු සංඝ බැහැදකින්න යාමේ අපහසුව තියෙනවා. අනිත් එක තමයි තුමා සිරගත වීම නිසා කිතුණු සංඝ බැහැදකීමට යාමේ අපහසුව. මම කාර්යබහුලත්වය නිසා කිතුණු සංඝ බැහැදකීමට යාමේ බැහැදකීමේ අපහසුව යටතේ ඔබ මතක තියාගන්න ඕනේ මේ එතුමා ලියපු හැම ලිපියකම අන්තර්ගත වෙන්නේ දේව ධාර්මික හා ඉන්ඩේරික උපදෙස් කියන එක. ඒ වගේම තමයි සිරගතව එතුමා ලියපු ලිපි 3ක් ගැන අපි කතා කරනවා. කොලොස්සි ලිපිය ලිව්වේ බොරු ගුරුවරුන්ගේ වැරදි ගැනීම නිවැරදි කිරීමේ පරමාර්ථයෙන්. ඒ වගේම පිලිප්පි ලිපිය ලිව්වේ ක්‍රිස්තු භක්තිකයන්ගේ විශ්වාසය ස්ථිර කිරීම පිණිස. පිලමෝන් ලිපිය ලිව්වේ ඒක පෞද්ගලික ලිපියක් විදියට සිරමැදිරියේ ඉඳන් ලිව්ව ලිපියක් විදියට අපි සලකනවා. ඉතින් අපි මේකෙදි ගත්තොත් බොරු ගුරුවරුන්ගේ වැරදි ගැනීම නිවැරදි කිරීමේ අරමුණින් ලිපියක් ලියන ලද්දේ කාටද කියලා අහන්නේ. පිළිතුර ගත්ත හැකි කොලොස්සි එහෙම නැත්නම් කොලොස්සි නුවර හිටපු ජනතාවට කොලොස්සි වරුන්ට කියලා. ඊළඟට අපි යමු 3 වෙනි ප්‍රශ්නෙට. නව ගිවිසුමට හසුන් සංඛ්‍යාව. නව ගිවිසුමේ අපි කතා කරනවා ග්‍රන්ථ 27ක් ගැන. ඒකෙන් එළිදරව් සාහිත්‍යයට යනවා
එක ග්‍රන්ථයක් එළිදරව් පොත. ඊට අමතරව සුභාරංචි 4යි. ඒ සුභාරංචි ගැන කතා කරනවා 11 ශ්‍රේණිය 4 වෙනි පාඩමේ. මම කලින් අපි තියරි කතා කරද්දි කිව්වා ඒකේ සුභාරංචි වෙනම ෂෝට් නෝට් එකක් ගහගන්න කියලා. ලියවිච්ච කාල පරමාර්ථ එතකොට සුභාරංචියේ කතුවරයා සංකේත ඒ සංකේත ලැබෙන්න හේතු හඳුන්වන වෙනත් නම් ඊට අමතරව වැදගත් වෙනත් කරුණු. එතකොට මතේ සුභාරංචිය මං කිව්වා අපේ වැදගත් වෙනත් කරුණු යටතේ මතේ සුභාරංචියට දාන්න කිව්වා වැදගත් වෙනත් කරුණු යටතේ මතේ සුභාරංචිය දාන්න කිව්වා මතේතුමාගේ පියා අල්පේයුස් කියන එක. ඒ වගේ වැදගත් තොරතුරු එහෙම දාගන්න කිව්වා. ඊට අමතරව හැම සුභාරංචියේම අපිට ආරාධනා කරන්නේ මොකටද කියන එක දාගන්න කිව්වා. මේක මම විභාගෙට යන්න කලිනුත් කිව්වා. පොඩ්ඩක් බලාගෙන යන්න ඔය එක අවුරුද්දක 21 විතර අහලා තියෙනවා ලෝකතුමාගේ සුභාරංචියෙන් ආරාධනා කරන්නේ මොකටද කියලා. ඔබට මතකදී ආඥාවෙන් දෙවිඳුන් අත්දකින්නට තමයි ආරාධනා කරන්නේ. ඒ වගේම තමයි මතයතුමාගේ සුභාරංචියෙන් ආරාධනා කරන්නේ ප්‍රේමයේ සමාව දීමේ හා සාධාරණත්වයේ සමාජයක් ගොඩනගන්නට. ඒ වගේම දෙවිඳුන් එහෙම නැත්නම් අපි ගත්තොත් ජේසුස් වහන්සේ අදහා ගැනීම ජේසුස් වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව විශ්වාස කිරීම තුළ සදාතන ජීවනය ලැබෙන බව ශුද්ධ ජහාන් තුමාගේ සුභාරංචියේ පරමාර්ථයේ විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තමයි කුරුසේ මාර්ගයේ තුලින් පමණක්ම අපිට සදාතන ජීවනය උරුම කරගන්නට පුළුවන්. මම ජයග්‍රාහී උත්ථානයකට පංගුකාර වෙන්නට පුළුවන් කියන එක කියවෙන්නේ මාක් තුමාගේ සුභාරංචියෙන් කියලා ගන්නට පුළුවන්. එහෙනම් ඒ සුභාරංචි 4ක් තියෙනවා වෙනම. ඊට අමතරව ශුද්ධ ලෝකතුමා විසින් ලිව්වයි කියලා සැලකෙන තියෝපිලස් දෙවනවාසගේ මිත්‍රයානම් අර්ථය ඇති තියෝපිලස් ශ්‍රීමත් තියෝපිලස් තුමාට පිළිගන්වන ලද ලෝක සුභාරංචියේ දෙවන වෙළුම ලෙස හඳුන්වන අපෝස්තලයන්ගේ ක්‍රියාපොතයි සුභාරංචි 4යි එතවර ග්‍රන්ථ 5යි. ඊළඟ එළිදරව් සාහිත්‍යයේ තව ග්‍රන්ථයක් තියෙනවා එළිදරව් පොත. ඊට අමතරව විගවා ග්‍රන්ථ 27ක් තියෙනවා. ඊළඟ ඉතිරි ග්‍රන්ථ 21ම වෙන්නේ නවගිවිසුමේ සංදේශ. එහෙනම් නවගිවිසුමට හසුන් සංඛ්‍යාව 21යි. ඒත් එකම කියන්න ඕනේ මේ හසන් ගැන කතා කරද්දී පවුලතුමා විසින්ම ලියපු සංදේශ 13ක් තියෙනවා. වෙනත් සංදේශ ඒවලට කියනවා විශ්ව සංදේශ කියලා, කතෝලික සංදේශ කියලා, සාමාන්‍ය හසන් කියලා ඔන්න ඔය නම් වලින් හඳුන්වනවා. ප්‍රශ්න අහති මං කිව්වා. කලින් අපේ වීඩියෝස් වල කියලා තියෙනවා. අපේ අර සාකච්ඡාවල කියලා තියෙනවා මේක මෙහෙම ප්‍රශ්න අහන්න පුළුවන්. කතෝලික සංදේශ, නැත්නම් විශ්ව සංදේශ කියලා. සාමාන්‍ය හසන්. ඔය නම් තුනම දීලා අහන්න පුළුවන්. අපි දන්නේ සාමාන්‍ය වෙනත් හසන් කියලා. නමුත් අර නම් වලිනුත් හඳුන්වනවා කියන එක මතක තියෙන්නට ඕනේ. ඒ වගේම මම කලින් අපේ අනුමාන ප්‍රශ්නවලදී සහ MCQ ටියුට් එකේ මේ ප්‍රශ්නේ තියෙනවා. කිදු සමිඳුන්ගේ අපොස්තරවරයෙකු නොවන පුද්ගලයෙකු විසින් රචිත එකම සුභාරංචිය තමයි වෙන්නේ එකම විශ්ව සංදේශය. එහෙම නැත්නම් එකම කතෝලික සංදේශය. නැත්නම් සාමාන්‍ය සංදේශය මොකක්ද කියලා. අපි දන්නවා පේදුරුතුමා කියන්නේ, ජොහාන් තුමා කියන්නේ, ජාකෝබ් තුමා කියන්නේ, ජූද් මේ ඔක්කොම කෘති ජේසුගේ අපොස්තරවරු. නමුත් හේබ්‍රව වරුන්ට ලියපු හේබ්‍රව කෘතිය ජේසුගේ අපොස්තරවරයෙකු නොවන කතුවරයෙකු විසින් ලියපු විශ්ව සංදේශයක් කියලා හඳුන්වනවා. ඒත් එක්කම අපි කතා කරනවා පාවුලතුමාගේ සංදේශ 13 පාවුලතුමා විසින්ම ලියපු සංදේශ 7යි. දිත්ත පාවුල සංදේශ 3යි. ඒකේ අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒක පෙළ පොතට සීමා වෙන්න ඕනේ. ආරූඪ කෘත්‍යයත් ග්‍රන්ථ 3යි කියලා ගන්නවා. වෙනත් සංදේශ 8යි. ඔන්න ඔය විදිහට තමයි අපි සංදේශ ගැන කතා කරන්නේ. එහෙනම් අපි යමු 4 වෙනි ප්‍රශ්නයට. 4 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා ඩොමීෂියන් නම් වූ රෝම අධිරාජ්‍ය යටතේ වූ දරුණු පීඩන සමයක කිතුණුවන් ධෛර්යමත් කිරීම පිණිස හා විශ්වාසයේ ස්ථීර පැවැත්ම සඳහා ලියන ලද ග්‍රන්ථය. අපි කියව එළදරව් සාහිත්‍යයේ අපි ලක්ෂණ 4ක් ගැන කතා කරා. දෙත්වාදය. දෙත්වාදය කිව්වේ යහපත හා අයහපත් බලවේග අතර ගැටුමක් තියෙනවා. ඒ බලවේග අතර තියෙන ගැටුමෙන් අනාගතයේ දිනක පරම යහපත ජයග්‍රහණය කර සියලු නපුරු බලවේග විනාශ වී ඇදහිලි වන්දයන් උදෙසා
සෞභාග්‍යවත් කාලයක් උදා වෙනවයි කියලා කියනවා යුගාන්තවාදයක දෙවෙනි ලක්ෂණය. තුන්වෙනි ලක්ෂණය තමයි මේක සංකේත භාවිතා කරලා තියෙනවා. සංකේත භාවිතයේ පරමාර්ථ දෙකක් තියෙනවා. එකක් গুপ্ত භාවය. අනිත් එක තමයි කතුවරයාගේ ආරක්ෂාව. ඒ වගේම මේක විරුද්ධවාදීන් අතරපත් වුණත් මේවා යාලට තේරුම් ගන්න නොහැකි වීම. ඊළඟට අපි සංකේත ගැන කතා කරා. අපේ කලින් අර අපි සාකච්ඡාවක දාලා තියෙන අනුමාන ප්‍රශ්න පත්‍රයේ 22 අනුමාන ප්‍රශ්න පත්‍රයේ වීඩියෝවේ අපි මේවා බෝඩ් එකේ ෂෝට් නෝට් කරා. ඒ නිසා මේවා කතා කරන්න යන්නේ. ආරූඪ කෘත්‍යයෙන් ඉදිරිපත් කර තිබීම එළදරව් සාහිත්‍යයේ 4 වෙනි ලක්ෂණය. එළදරව් සාහිත්‍යයේ 4 වෙනි ලක්ෂණයේ තියෙන ඡේදය. ඒ කියන්නේ 10 ශ්‍රේණියේ 13 වෙනි පිටුවේ අච්චුපතේ 13 වෙනි පිටුවේ තියෙන ඡේදය මම කිව්වා මෙන්න මෙහෙම ෂෝට් නෝට් එකක් හදාගමු කියලා. වගුවක් ගහගන්න කිව්වා. ඒකේ කෑලි තීරු 5කට බෙදා ගන්න කිව්වා. එකක් කෘතිය, අනිත් එක කාලය, රජු, මන්ද අධිරාජ්‍ය, ආරූඪ නාමය, ආරූඪ නාමය සහිත පුද්ගලයා ජීවත් වෙච්ච කාලය. ତර ඒ වගුව දැන් හදාගෙන නැති කෙනෙක් නම් අනිවාර්යෙන් හදාගන්න. කෘතිය දානියෙල් ලියුනේ ක්‍රිස්තු පූර්ව 167ත් 164ත් අතර කාලේ. රාජ්‍ය මන්ද අධිරාජ්‍ය 4 වෙනි ඇන්ටියොක්ස් 4 වෙනි ඇන්ටියෝකස් නේ 4 වෙනි ඇන්ටියෝකස් රජු. ඊට පස්සේ ආරූඪ නාමය දානියෙල් ජීවත් වුණේ ක්‍රිස්තු පූර්ව 580. ඊළඟ කෘතිය එළිදරව්ව ඒක ලියවුනේ ක්‍රිස්තු වර්ෂ 80ත් 96ත් අතර කාලේ. ඩොමීෂියන් අධිරාජ්‍යය තමයි කාලේ හිටපු අධිරාජ්‍යය. ආරූඪ නාමය ජොහාන් තුමාට. දැන් ජොහාන් තුමාලා ආරූඪ කරලා තියෙන කෘතියක් තමයි දානියෙල් කියන්නේ. ඕක සමහර කෙනෙක්ට අහුවෙච්ච නැති කරුණක් වෙන්න පුළුවන්. කියන්නේ මගේ හරිච්ච කරුණ. එහෙනම් අපිට ගන්න පුළුවන් ඩොමීෂියන් අධිරාජ්‍ය රෝමයේ පාලනය කරන කාලය තුල ධර්ම පීඩන සමයක විශ්වාසය ස්ථිර පැවතීම සඳහා කිතුනුවන් ධෛර්යමත් කරන පිරිස ලියවිලා තියෙන කෘතිය වෙන්නේ එළිදරව්ව කෘතිය කියලා. ඊළඟට යහපත හා අයහපත හඳුනාගෙන තම ජීවිතය තුළ යහපත තම ජීවිතය තුළ ක්‍රියාත්මක කරමින් දෙවියන් වහන්සේට ප්‍රසන්න ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීම අපි දන්නවා ප්‍රඥාව. මේ සරල ප්‍රශ්න මම වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. මේකම 2022 අවුරුද්දේ 2022 O level විභාගයේ ප්‍රශ්න පත්‍රයේත් අහලා තියෙනවා මේ ප්‍රශ්නයම. ඒ වගේම ඔබට මතක ඇති ප්‍රඥාවේ ප්‍රභේද 4ක් තියෙනවා. ඒකට උදාහරණත් එක්ක අපි ෂෝට් නෝට් හදලා තියෙන්නේ. ඒ වගේම තමයි ප්‍රඥාව සදා යෙදෙන හේබ්‍රූ වචනේ හොක්මා ඒකේ තේරුම සාර්ථකව හා ධර්මිෂ්ඨව ජීවත් වීමේ හැකියාව. ඒ වගේම 2018 O level විභාගයේ ප්‍රශ්නය ඇහුවා බොහෝ දුරට ප්‍රභූ පන්තිය සඳහා වෙන් වූ ප්‍රඥාවේ ප්‍රභේදය. රාජ්‍ය සභා ප්‍රඥාව උදාහරණ සලමොන් රත්මාගේ ප්‍රඥාව. ඊළඟ මේ ප්‍රඥාව වෙන සාහිත්‍ය ස්වරූප ගැනත් අපි වෙනම ෂෝට් නෝට් එකක් හදලා තියෙන අපේ නෝට් එකේ. ඊළඟ යමු 6 වෙනි ප්‍රශ්නෙට. මෙතෙන් පටන් මනුෂ්‍ය පුත්‍රයාණන් දෙවියන් වහන්සේගේ බල පරාක්‍රමයෙන් දකුණු පස වැඩ හිටිනු ඇත. ඔබට මතක් කරලා දෙන්න ඕනේ 2017 10 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයකත් මේක තිබ්බා. ඔබ ක්‍රිස්තුස් යන ප්‍රශ්නය ජේසුස් වහන්සේගෙන් අහින්නේ කොහෙදද කියලා. ඉතින් මේකේ අහලා තියෙන්නේ උන්වහන්සේ එතනදී දීපු උත්තරේ මෙතෙන් පටන් මනුෂ්‍ය පුත්‍රයාණන් දෙවියන් වහන්සේගේ බල පරාක්‍රමයෙන් දකුණු පස වැඩ හිටිනු ඇත. ඒක මෙන්න මෙහෙම තියෙනවා. සාමාන්‍යයෙන් ඔය ජේසුගේ දුක් ප්‍රාත්‍යයේ පිළිවෙල පොඩ්ඩක් මතක තියාගන්න. මුලින්ම ගෙනිච්ච ජුදයන් අතර පාවා දුන්නා. ඊට පස්සේ උත්තම පූජකයාගේ මැදුරට. ඊට පස්සේ ජුදා ශ්‍රේෂ්ඨාධිකරණයට. ඊට පස්සේ ඒකෙදි ප්‍රශ්න කරා ඔබ ක්‍රිස්තුස්ද කියලා. ඒකට තමයි මේ උත්තරේ දුන්නේ. ඒ වගේම ඊට පස්සේ පිලාත් ගාවට ගෙනිච්චා. පිලාත් ගලීලයේ පාලකයා වෙච්ච හෙරෝද ඇන්ටිපස් ගාවට ගෙනිච්චා. ඊට පස්සේ හෙරෝද් සරදම් කරලා වචිත්‍රවත් වස්ත්‍ර අන්දලා නැවත පිලාත් වෙතට එව්වා තීන්දුව දෙන්නට. ඉතින් මෙතෙන් පටන් මනුෂ්‍ය පුත්‍රයාණන් දෙවියන් වහන්සේගේ බල පරාක්‍රමයෙන් දකුණු පස වැඩ හිටින යනුවෙන් සඳහන් වෙන්නේ ඒ නිසා මෙන්න මේ
පිළිතුර ජේසුස් වහන්සේ යනුවෙන් ජේසුස් වහන්සේ ප්‍රකාශ කළේ කවුරුන් ඉදිරියේද කියලා අහනවා. ජුදා ශ්‍රේෂ්ඨාධිකරණ සමාජිකයන් ඉදිරියේ තමයි මේ විදිහට ජේසුස් වහන්සේ පිළිතුරු දෙන්නේ. උත්තරේ 4 කියලා ගත්ත හැකි ජුදා ශ්‍රේෂ්ඨාධිකරණ සමාජිකයන් ඉදිරියේ කියලා. ඊළඟට අපි යමු 7 වෙනි ප්‍රශ්නෙට. ඔබ පොළොවේදී යමක් බඳින්නේහිද? එය ස්වර්ගෙහිදී බඳිනු ලබන්නේ. ජේසුස් වහන්සේ මෙසේ පැවසුවේ කාටද කියලා අහනවා. ඔබට මේකෙදි මතක් වෙන්නට ඕනේ ශුද්ධෝ පේදුරුතුමාගේ ගත්තොත් අපි කතා කරනවා පේදුරුතුමාගේ කැඳවීම ගැන, පේදුරුතුමාගේ මහා ප්‍රකාශය ගැන වගේම පේදුරුතුමාගේ දේශනය ගැන. ඒකෙදි මතක තියාගන්නට ඕනේ පේදුරුතුමාගේ කැඳවීම වෙන්නේ ගෙනසරෙත් විලාසල. ඒ කැඳවීමේදී ඒ කැඳවීමේ සිදුවීම වාර්තා කරනවා අපි ශුද්ධ ලූක් සුභාරංචිය තුළ. ඒකෙදී උන්වහන්සේ පේදුරුතුමාත් එක්ක එයාගේ සහෝදර ඇන්ඩ්‍රුතුමා ඒ වගේම සෙබදිගේ පුත් ජොහන් හා ජාකෝබ් දෙදෙනාත් ඉන්නවා. ඒතර 4 දෙනෙක් හිටියා ජේසුස් වහන්සේගේ මූලිකම සමාජික ගෝලයන් 4 දෙනා විදියට. ඒත් එක්කම ඊළඟ අපි කතා කරනවා පේදුරුතුමාගේ මහා ප්‍රකාශය ගැන. පිලිපි කයිසාරියේ තමයි පේදුරුතුමා මහා ප්‍රකාශය කරන්නේ. මහා ප්‍රකාශය වෙන්නේ ජේසුස් වහන්සේ අහන ඔබ මා කවරෙකු කියා කියනවාද කියලා. ඒකට පේදුරුතුමා එඩිතර උත්තර දෙනවා ඔබ ක්‍රිස්තුවරයා නොය, ජීවමාන වහන්සේගේ පුත්‍රයා නොය කියලා. මේ ප්‍රකාශයත් එක්ක පේදුරුතුමාට පේදුරු කියන නාමය දෙනවා. පේදුරු කියන නාමයේ තේරුම වෙන්නේ පර්වතය කියන එක. එතනදී තමයි සුදු මතයතුමාගේ සුභාරංචිය තුළ තමා පේදුරුතුමාගේ මහා ප්‍රකාශයේ වාර්තා වෙන්නේ. ඒකෙදි කියනවා මතයතුමාගේ සුභාරංචිය දැක්වෙන පාඩය තුළ 31 වෙනි පිටුව 10 ශ්‍රේණිය මෙහෙම කියනවා. ස්වර්ගයේ රාජ්‍යයේ යතුර ඔබට දෙන්නෙමි. ඔබ පොළොවේහිදී යමක් බඳින්නේහිද? එය ස්වර්ගෙහිදී බඳිනු ලබන්නේය. ඔබ පොළොවේහිදී යමක් මුදන්නේහිද? එය ස්වර්ගෙහිදීද මුදනු ලබන්නේ. එහෙනම් මේ ප්‍රකාශය අරන් තියෙන මේ පාඩය තුලින් සුදු මතයතුමාගේ සුභාරංචියෙන් තමා උපුටා අරගෙන තියෙන්නේ. ඉතින් ඔබ මතක තියාගන්න ඕනේ පේදුරුතුමාගේ කැඳවීම, පේදුරුතුමාගේ මහා ප්‍රකාශය, වගේම පේදුරුතුමා ජෙරුසලම් චතුරස්‍රයේ කරපු විශේෂ දේශනාව පිළිබඳව ඒවා වාර්තා වෙන්නේ මොන සුවිශේෂ වලද කියන එකත්. පේදුරුතුමාට 3 ආකාර කාර්යභාරයක් පවරනවා. ඒක වාර්තා වෙන්නේ ජොහාන් සුභාරංචි. එහෙනම් මේකට පිළිතුර අපිට ගන්න හැකි ඔබ පොළොවේදී යමක් බඳින්නේහිද? ඒ ස්වර්ගයේදීද බඳිනු ලබන්නේය. ජේසුස් වහන්සේ මෙහෙම කිව්වේ සුදෝ පේදුරුතුමාට කියන එක. ඊළඟට අපි යමු අපේ 8 වෙනි ප්‍රශ්නයට. 8 වෙනි ප්‍රශ්න අපිට කියනවා ශුද්ධ ස්වභාවයේ ඒකත්වය යනුවෙන් අදහස් කරන්නේ හරිම සරල ප්‍රශ්නයක්. ශුද්ධ ස්වභාවයේ ඒකත්වය කියන්නේ ශුද්ධ ස්වභාවයේ එකමුතුකම. එහෙනම් පිළිතුර අපිට පහසුවෙන් ගන්නට පුළුවන්. උත්තරේ 4 එකමුතුකම කියන එක. ශුද්ධ ස්වභාවයේ ලක්ෂණ 4 තමයි ඔය දීලා තියෙන්නේ. මතක තියාගන්න ඕනේ ශුද්ධ ස්වභාව විශ්වීයයි. කතෝලිකත්වයේ කියන එකෙන් තේරුම් වෙන්නේ විශ්වීය බව. ඒ වගේම ශුද්ධ ස්වභාව ශුද්ධවන්තයි. ශුද්ධවන්තයි කියන්නේ යමක් හා යමෙක් දෙවියන් වහන්සේ අතර ඇති සම්බන්ධතාවයේ මතයක ශුද්ධවන්ත වෙනවා. හොඳට මතක තියාගන්නට ඕනේ ශුද්ධ වූ බයිබලය නෙවෙයි ශුද්ධ බයිබලය. සාමාන්‍යයෙන් අපි කියනවා ශුද්ධ වූ බයිබලය කියලා. සාමාන්‍යයෙන් ශුද්ධ බයිබලය තුළ තියෙන්නේ ශුද්ධ බයිබලය කියලා. ශුද්ධයි කියන එකෙන් තේරුම් වෙන්නේ ඒක පිරිසුදුයි. එහෙම නැත්නම් ඒකේ තියෙන කරුණු බොහෝමයක් සත්‍යයයි කියන එක. ඉතින් මෙතනදී ඔබට දීලා තියෙන උදාහරණයක් විදිහට ශුද්ධ බයිබලය කියලා. ඒක දෙවියන් වහන්සේ අතර තියෙන සම්බන්ධතාවයේ මත තමයි ශුද්ධ බයිබලය ශුද්ධ වූ බයිබලය බවට පත් වෙන්නේ. එතකොට දිව්‍ය පූජාවේදී භාවිතා කරන ලේන්සු, සුදු ලේන්සු ඒවා දෙවියන් වහන්සේ එක්ක තියෙන සම්බන්ධතාවයේ මත ශුද්ධ ලේන්සු සහ පින්තූරු ශුද්ධ පින්තූරු බවටත්
අපි ගත්තොත් ශුද්ධ වූ දේශය ඒ වගේ දෙවියන් වහන්සේ එක්ක තියෙන සම්බන්ධතාවය මත තමා දෙයක් ශුද්ධවන්ත වෙන්නේ. ඒ වගේම තමා අපෝස්තලිකත්වයට ඔබ විශේෂයෙන් කතා කරන්න ඕනේ අපෝස්තලයා කියන එකේ තේරුම. අපෝස්තලයා කියන එකේ තේරුම වෙන්නේ යවනු ලැබූ තැනැත්තා කියන එක. ඒ ටික තමයි අපි මේකෙදි වැදගත් විදිහට කතා කරන්න තියෙන්නේ. ඊළඟට 9 වෙනි ප්‍රශ්නයට යමු. ජේසුස් වහන්සේ නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ සදාතනික භෝජනය වන දිවස ප්‍රසාද වහන්සේ ස්ථාපිත කළේ. ජේසුතුමා එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ සදාතනික භෝජනය අපි කියනවා ප්‍රසාද නිදානයන්ගේ ප්‍රසාද නිදානය වෙන දිවස ප්‍රසාද වහන්සේ ස්ථාපිත කරන්නේ මහා බ්‍රහස්පතින්දා දින කියලා. අපි දන්නවා මහා බ්‍රහස්පතින්දා දින අන්තිම රාත්‍රී භෝජන අවස්ථාවේදී තමා උන්වහන්සේ රොටි හා මිදිඋස ගෙනල්ලා යාඥා කර ආශිර්වාදයේ පවසා ශ්‍රාවකයන්ට දෙමින් දිවස ප්‍රසාදීය භෝජනයක් අපට දෙන්නේ. එහෙම නැත්නම් දිවස ප්‍රසාද වහන්සේව ස්ථාපිත කරන්න. ඒක මෙහෙම තියෙනවා 10 ශ්‍රේණියේ පෙළපතේ 44 වෙනි පිටුවේ ක්‍රිස්තුස් වහන්සේ මෙලෙවින් සමු ගැනීමට පෙර අපහා සදහටම සිටිනු සඳහා මහා බ්‍රහස්පතින්දා දින අන්තිම රාත්‍රී භෝජන අවස්ථාවේදී දිවස ප්‍රසාද වහන්සේ ස්ථාපිත කළසේක. ඒ වගේම මතක තියාගන්න ඕනේ කතෝලික ජනවන්දනාවේ කේන්ද්‍රස්ථානයේ මෙන්ම අග්‍රස්ථානයේ හිමිවන්නේද දිව්‍ය සප්‍රසාද වහන්සේට. එහෙම නැත්නම් දිව්‍ය පූජාවට කියන එක. ඒ වගේම ඔය මම අනුමාන ප්‍රශ්න පත්‍රයක මම හදුව ප්‍රශ්නයක් තිබුණා. ජනවන්දනාවේ ප්‍රධාන කේන්ද්‍රයේ ස්ථානය. ජනවන්දනාවේ ප්‍රධාන කේන්ද්‍රයේ ස්ථානය. එතනදී මම පිළිතුරු වලට දිව්‍ය පූජාව වගේ ඒවා දුන්නා. නමුත් අපි ගත්තොත් නිවැරදි පිළිතුර වෙන්නේ අපිට ජනවන්දනාව යටතේ ඒක හමු වෙනවා. අපිට කතා කරන්න තියෙනවා ජනවන්දනාව ගැන 22 වෙනි පාඩම තුල. 22 වෙනි පාඩමේ අපි ජනවන්දනාව ගැන කතා කරා. ඒකෙදි අපිට ගත්තොත් කිතුණු දිවියේ කේන්ද්‍රස්ථානය. දැන් මේ අපි කතා කරා ජනවන්දනාවේ කේන්ද්‍රීය ක්‍රියාව වෙන්නේ. එතන අපි 10 වෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ ජනවන්දනාවේ කේන්ද්‍රීය ක්‍රියාව. ඒ වගේම ජනවන්දනාවේ කේන්ද්‍රීය ක්‍රියාව වෙන්නේ යාග පූජා පුද කිරීම. ඒක ඔබට 10 ශ්‍රේණියේ පෙළ පොතෙන් තමයි හම්බ වෙන්නේ. ඒ වගේම ඔබට මම විශේෂයෙන් මතක් කරා ජනවන්දනාවේ සහ විශේෂයෙන් ගත්තොත් කිතුණු දිවියේ කේන්ද්‍රස්ථානය වන්නේ. සමහරවිට මේ කරුණ ඔබට මගහැරලා තියෙන්න පුළුවන්. කිතුණු දිවියේ කේන්ද්‍රස්ථානය වෙන්නේ මොකද්ද? දේවස්ථානය. ඒක සඳහන් වෙන්නේ 11 ශ්‍රේණිය පෙළ පොතේ 17 වෙනි පාඩම. ගිහි ධර්ම දූත සේවයේ යටතේ පළවෙනි පරිච්ඡේදෙම තියෙනවා දේවස්ථානයේ කිතුණු දිවියේ කේන්ද්‍රස්ථානයයි කිතුණු දිවියේ කේන්ද්‍රස්ථානය වන දෙවමෙදුර අප සමීපව සම්බන්ධ වූයේ අප ප්‍රසාද ස්නාපනය ලැබූ දිනේදීය කියලා. ඒ වගේම ඔබ මතක තියාගන්නට ඕනේ ජනවන්දනාවේ කේන්ද්‍රීය ක්‍රියාව වෙන්නේ යාග පූජා පුද කිරීම කියන එක. ඒක අපිට හම්බ වෙන්නේ 13 වෙනි පාඩ මේ 14 වෙනි පාඩම කල්වාරි යාගයේ යටතේ පුරාණ ගිවිසුමේ ජනවන්දනාවේ කේන්ද්‍රීය ක්‍රියාව වෙන්නේ මොකද්ද කියලා අහනවා. යාග පූජා පුද කිරීම කියන එක. මේක 2022 අවුරුද්දේ බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි වාර ප්‍රශ්න පත්‍රයේ අහලා තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඒකෙදි මතක තියාගන්න ඕනේ මේකෙදි සත්ත්ව පූජා විශේෂ වුණා. මොකද සත්‍යයාගේ රුධිරය ජීවිතයේ අන්තර්ගත වෙලා තිබිච්ච හින්දා ජීවය අන්තර්ගත වෙලා තිබිච්ච හින්දා සහ ජීවිතය දෙවියන් වහන්සේට අයිති වූ හින්දා. ඒ වගේම යාග පූජා පැවැත්වීමේ පරමාර්ථ දෙකක් තියෙනවා. එකක් පව් වලට වන්දි ගෙවීම, අනිත් එක දෙවියන් වහන්සේ සමග යහපත් අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්වා ගැනීම. මේක 2022 අවුරුද්දේ O level විභාගේ ප්‍රශ්න පත්‍රයේ අහලා තියෙනවා. ඒ වගේම තමා ඊට අමතරව කල්වාරි යාගයේ අත්‍යන්ත වූද අපරිමිත වූද සදාතනික අමිල යාගයයි
එන්න ඒක අහලා තියෙනවා 2023 අවුරුද්දේ O level විභාග ප්‍රශ්න පත්‍රයේ තුල. ඉතින් මේ වගේ වැදගත් කරුණු අහලා තියෙනවා. ඒ වගේම ජාතික විනිශ්චය දිනේදී ක්‍රිස්තු සාංශය යොදා ගන්නා මිනුම් දණ්ඩ වෙන්නේ ශාරීරික පුණ්‍ය ක්‍රියා කියන එක සුදු මතයතුමා වාර්තා කරනවා කියන එකත් ඔබ මතක තියාගන්නට ඕනි. මේ වගේ වැදගත් කරුණු කීපයක් ඔබට මේ තුලින් මතක් කර දෙන්න උත්සාහ කරනවා. මොකද ඊළඟ අවුරුද්දක විභාගය ලියන කෙනෙක් තමා මේ වීඩියෝ එක උවමනාවෙන්ම බලන්නේ. ඒ කෙනාට යම්කිසි අහුවෙච්ච නැති තියරි කෑල්ලක් එහෙම නැත්නම් තියරි කොටසක් මුණගස්සන්න එහෙම නැත්නම් අල්ලගන්න අවස්ථාවක් කරගන්නට පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි යමු 11 වෙනි ප්‍රශ්නයට. ශුද මැක්සිමිලියන් කෝල්බේ මුනිතුමාට දෙමදා දර්ශනය වන විට එතුමියගේ අතේ තිබුණේ කුමක්ද? ඒවා සරල ප්‍රශ්න. සුදු හා රතු රෝස ඔටුන්න. සුදු රෝස ඔටුන්නක් සහ රතු රෝස ඔටුන්න. මම විභාගයට යන්නට කලින් ඒ කියන්නේ මේ 24 25 O-level විභාගයට යන්න කලින් මම හැමෝටම කිව්වා බලාගෙන යන්න කියලා 15 වෙනි පාඩම ෂෝට් නෝට් එකක් ගහගෙන යන්න කිව්වා විභාගයට යන්න කලින් දා. ඒකට හේතුව වෙන්නේ මේකෙන් අනිවාර්යෙන් MCQ එකක් හරි එන හින්දා එන්න ඇවිල්ලා තියෙනවා MCQ එක. ඉතින් ඔය වගේ පොඩි ප්‍රශ්නයක් තමයි. නමුත් ලකුණක්. ඒක නිසා ඒ ෂෝට් නෝට් එක ගහපු අයට මම හිතනවා මේක පහසුවෙන් කරගන්නට හම්බෙන්න ඇති කියලා. මම දන්නවා මේ චරිත කීපෙන් අනිවාර්යෙන් එනවයි කියලා. 15 වෙනි පාඩමේ ඉන්න චරිත හතරක් තියෙනවා නේ. දෙවනජෝන් පවුලතුමාගේ භාග්‍යවන්ත තෙරේසා මෞතුමී, කෝල්බේ මුනිතුමා, ඒ වගේම තමා මයිකල් රුද්‍රිගෝ පියතුමා. මේ චරිත හතරෙන් අනිවාර්යෙන් කොටසක් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊට අමතරව අපි කලින් සාරාංශ සහ සටහන් වලදී ජාකෝමි ගොන්සාලෙස් පියතුමා, යුසේවාස් පියතුමා, ෆ්‍රැන්සිස් ශුදෝත්තම පියතුමා, ශුද පේදරතුමා, පවුලතුමා ඔය චරිත ගැන කතා කරලා තියෙන්නේ. ඉතින් අපිට මේ හම්බෙන චරිත කීපේනේ තියෙන්නේ. ඒ කීපය ගැන බලාගන්න. ඊට අසීසේ ෆ්‍රැන්සිස් මුනිතුමා ගැන හම්බෙනවා සාමේ පාඩමේ 11 ශ්‍රේණියේ. හරි. ඒකෙදි අපිට සුළු වශයෙන් මතක් කරන්නම් මෙතුමාට දේව මාතාවන් දර්ශනය වුණා. එතුමියගේ දෑතේ සුදු රෝස ඔටුන්නක් සහ රතු රෝස ඔටුන්නක් වුණා. සුදු රෝස ඔටුන්න මගින් වෘත ශුද්ධියත් රතු ඔටුන්න මගින් පාන පරිත්‍යාගී ජීවිතය බව එතුමා අවබෝධ කරගත්තයි කියලා සඳහන් වෙනවා. ඊට හැම මේකෙදි ඒකත් සම්බන්ධව කතා කරන්න යන්නේ. ඔබට මේ පාඩම මගේ ඇල්ලලා තියෙනවා නම් නිකන් තොරතුරු තියෙන්නේ හින්දා චරිත හතරෙහි ෂෝට් නෝට් එකක් හදාගන්න. චරිතේ මාතෘකාව ලිව්වා. දැන් අපි ගමුකෝ මැක්සිමිලියම් කෝල්බේ මුනිතුමා කියලා. මැක්සිමිලියම් කෝල්බේ මුනිතුමා කියලා ලිව්වා. තරු ලකුණු දදා පොයින්ට් ෆෝම් එකෙන් ලියාගන්න වැදගත් වෙන කරුණු ටික. එතකොට ඔබට ලේසියෙන්ම මේ කරුණු මතක තියාගන්න පහසුයි. අපි යමු 12 වෙනි ප්‍රශ්නෙට. මා හැර අන් කිසි දෙවි කෙනෙක් නුඹට නොසිටිය යුතුය. මේකෙන්නේ දසපනතෙන් මේ ප්‍රකාශය ඇතුළත් වන්නේ දසපනතේ කුමන පනතටද කියලා අහනවා. ඔබට 10 ශ්‍රේණියේ පෙරපතේ 16 වෙනි පාඩමේ 64 වෙනි පිටුව. පළවෙනි පනතේදී තියෙන ලික්මයාම් පොතේන පාඩයක් මා හැර අන් කිසිම දෙවි කෙනෙක් නුඹට නොසිටිය යුතුය. ඔය පාඩේ එහෙනම් අපිට පහසෙන් උත්තරය ගන්න හැකි පළවෙනි පනත කියලා. ඊළඟට අපි යනවා 13 වෙනි ප්‍රශ්නයට. ආදිපෙතුරු ජාග්‍රබ්තුමාගේ පුත් ජෝසප් වරදට පොළඹවා ගැනීමට උත්සාහ කළේ කවරෙකුගේ බිරිඳක් විසින්ද? ඔබ දන්නවා අපි කතා කරා කලින් ඔය පහුගිය පාස් පේපර්ස් වලදී දෙවෙනි පේපරේ සෙකන්ඩ් පේපර් එකේ හප් ප්‍රශ්නයක් තමයි පොතිපර්ගේ බිරිඳට ජෝසප් එකඟ වූවා නම් කඩ වෙන්නේ කිනම් පනත්ද කියලා අපි 6 සහ 9 වෙනි පනත් යටතේ කතා කළා. ඒක පහුගිය දෙවෙනි කොටසක අහපු ප්‍රශ්නයක් නැවත පළවෙනි කොටසෙන් අහලා තියෙනවා. එසේනම් අපිට ගත්ත හැකි පොතිපර්ගේ බිරිඳට
වරදට පොළඹවා ගැනීමට උත්සාහ කරේ ජොසප් වරදට පොළඹවා ගැනීමට උත්සාහ කරේ පොතිපර්ගේ බිරිඳ. එක සඳහන් වෙනවා 19 වෙනි පාඩම 10 ශ්‍රේණිය පෙළ පොතේ 88 වෙනි පිටුවේ ආදිපේතුරු ජාකෝබ්ගේ පුත් ජෝසප් පොතිපර්ගේ නිවසේ සේවය කරන කාලයේදී කඩවසංකරණයෙකු වූ අතර ඔහුට වසඟ වූ පොතිපර්ගේ බිරිඳ ඔහුව පොළඹවා ගැනීමට හැකි හැම ප්‍රයත්නයක්ම දරුවාය. එයින් ප්‍රතිඵලයක් නොවූයේ අවසානයේ කිසිවෙකු නැති මොහොතක ඔහුව බලහත්කාරයෙන් අල්ලාගත් නමුත් ඉන් බේරී ජෝසප් පැන ගියේය. පොතිපරා විගස ජෝසප් ඇයට අතවර කිරීමට උත්සාහ කළ බව බොරු චෝදනා කළෙන් පොතිපර ඔහුව රජුගේ සිරගෙයි දමනු ලදී. ඒ කරුණ පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. ඊට අමතරව ශුද්ධ මරිය ගොරෙන්තිතුමියගේ චරිතය ගැනත් පොඩි මතකයක් තියාගන්න ඕනේ. එතුමිය ජීවිතය පූජා කළේ එතුමිය පොරොන්දුව ඉටු කරන්න. එහෙම නැත්නම් එතුමියගේ ජීවිතය ශුද්ධවන්ත කරගන්නට. මම නැත්නම් ජීවිතයෙන් වන්දි ගෙවන්නේ ඇය අවුරුදු 12ක් වන විට. ඒක අපි දන්නවා ඇලෙක්සැන්ඩර් ඇයව පාපයට පොළඹවා ගන්න උත්සාහ කරද්දී ඊට විරුද්ධ වෙලා ඇලෙක්සැන්ඩර්ගේ පිහි ඇනුමකින් තමා මැරෙන්නේ මරිය ගොරෙන්තිතුමිය. ඉතින් මරණයට පෙර ඇයගේ මෑණියන්ට කියන්නේ මෙන්න මෙහෙම අම්මේ මම පළමු වරට දිවසපසද වහන්සේ ලැබූදා මරණයට පත් වුණත් මම මගේ දේව ජීවිතය නැති කරගන්නේ නෑ කියලා. ඉතින් අපිත් ඒ වගේද කියන එක පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරන්නත් ඕනේ. ඒත් එක්කම මේ කරුණු හොඳින් මතක තියාගන්න ඕනේ. ඒ අර කලින් මං කිව්ව චරිතවලට සුදු මරිය ගොරෙන්තිතුමියවත් එකතු කරගන්න. ඒ වගේ අපිට මේ විෂය නිර්දේශය තුළ හමු වෙන චරිත ටික ඔබට පුළුවන් නම් ෂෝට් නෝට් හදලා තියාගන්න. ඒකෙදී ඔය සාන්තුවර චරිත කියලා මගේ වීඩියෝ එකක් දාලා තියෙනවා. මුල් චරිත ටික 10 ශ්‍රේණියේ පෙළ පොතේ මුල් චරිත පහ විතර ෂෝට් නෝට් කරපු වීඩියෝ එකක් දාලා තියෙනවා. අනිත් චරිත ටිකත් ඔබට ෂෝට් නෝට් කරලා සටහනක් හදාගන්න පුළුවන් නම් ඒක ඔබට විභාගයට යන්න කලින් අන්තිමේට ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන්. ඊළඟ 14 වෙනි ප්‍රශ්නේ තමන් ඉගෙන ගන්නා පාසලේ නීති රීති කඩකිරීම විරුද්ධව ක්‍රියාවක් වන්නේ කියලා අහනවා. එහිදී කඩ වෙන්නේ කිනම් පනතද කියන එකයි අහන්නේ. අපිට ගත්ත හැකි 4 වෙනි පනත කඩ වෙනවයි කියලා. 4 වෙනි පනත මොකද්ද? මව්පියන්ට සංග්‍රහ කරව. ඒකෙදී මෙන්න මෙහෙම සඳහන් වෙනවා. මවටද පියාටද ගෞරව කරන්න යන පනතට විරුද්ධ ක්‍රියා. මේ 10 ශ්‍රේණියේ ප්‍රවෘත්තියේ 78 සහ 79 වෙනි පිටු දෙමාපිය වැඩිහිටියන් නැසලකීම ඔවුන්ට අගෞරව කිරීම. මව්පියන්ට හිරිහැර කිරීම, පහර දීම, බැන වැදීම. මව්පියන්ව හුදෙකලා කිරීම. ගුරුවරුන්ට වැඩිහිටියන්ට අකීකරු වීම සහ සිත් රිදවීම. දෙමාපියන් ලබා දුන් නිදහසින් අයිති ප්‍රයෝජන ගැනීම හා ඔවුන් රැවටීම. දෙමාපියන්ගේ හා වැඩිහිටියන්ගේ බලාපොරොත්තු කඩ කිරීම. ඔවුන්ගේ වස්තුව දේපල විනාශ කිරීම. රටේ සේවය කරන ඉගෙන ගන්නා එතනේ පාසලේ නීති රීති කඩ කිරීම. එහෙනම් තම ඉගෙන ගන්නා පාසලේ නීති රීති කඩ කිරීම 4 වෙනි පනතට විරුද්ධ පාපයක් විදියට සලකන්න පුළුවන්. සුද සභා මාතාව එහෙම තමයි අපිට උගන්වන්නේ. ඒ වගේම පොදු දේපල විනාශ කිරීමත් 4 වෙනි පනතට විරුද්ධ කරන පාප. ඒ වගේම Tamanට පැවරිලා තියෙන වගකීම් කටයුතු ඉටු නොකිරීම ඒවා මග ඇරලා යාම ඒවත් 4 වෙනි පනතට විරුද්ධ පාප කියලා සලකනවා. ඊළඟට අපි යමු අපේ 15 වෙනි ප්‍රශ්නයට. හත්තන දේව පනතට විරුද්ධව කරනු ලබන ක්‍රියාවක්. 7 වෙනි දේව පනතට විරුද්ධව කරන ක්‍රියාව තමයි අපිට ගත්ත හැකි අන් අයගේ දේපල පැහැර ගැනීම. ඒක අපි ගත්තොත් ඒකෙදී අපිට හම්බ වෙනවා තවත් චරිත දෙකක්. ඒ තමයි අනනියස් සහ සපීරා. ඒ කතාවම තමයි ඊළඟට 16 වෙනි ප්‍රශ්නේ අපිට අහලා තියෙන්නේ. ඒක නිසා මම මේ කතාව පෙළ පොතේ තියෙන විදිහට මෙහෙම කියවන්නම්. පිටු අංක C 10 ශ්‍රේණියේ පෙළ පොතේ
අනනියස් නම් එක්තරා මිනිසෙක් සපීරා නැමැති තම භාර්යාව සමග ඉඩමක් විකුණා. ඇය දැනුවත්ව මුදලෙන් කොටසක් තබාගෙන ඉතිරි කොටස ගෙනවිත් පේරිතයන් පාමුල තැබීය. එවිට පේදුරු කතා කොට අනනියස් සදාත්මයන් වහන්සේ රවට්ටවා ඉඩමේ මුදලෙන් කොටසක් තබා ගන්නට සාතන් ඔබේ සිත පෙළඹුවේ කෙසේද? විකුණන්නට පෙර ඉඩම ඔබටම අයිති වී තිබුණා නොවේද? විකුණුව පසු මුදලුත් ඔබගේම නොවේද? එසේනම් මේ ක්‍රියාව කිරීමට ඔබේ සිත පෙළඹුණේ කෙසේද? ඔබ රැවට්ටුවේ මිනිසුන් නොව දෙවියන් වහන්සේ යයි කීය. අනනියසේ වචන අසා මැරී වැටුණේ. යසු සියල්ලෝම අතිශයින් බියපත් වූහ. තරුණය අවුත් මළමිනියොතා පිටතටගෙන ගොස් වැළලූහ. පැය 3කට පමණ පසු සිදු වූ දේ නොදැන ඔහුගේ බිරිඳ පැවිසියාය. පේදුරු ඇය අමතා මට කියන්න ඔබ ඉඩම විකුණා ලැබූ මුදල මෙපමණ දැයි ඇසීය. එසේය එපමණයයි ඈ පිළිතුරු දුන්නාය. එවිට පේදුරු ඇය අමතා ස්වාමින්ගේ ආත්මයානන් පරීක්ෂා කරන්නට ඔබ දෙපළ එකඟ වූයේ කෙසේද? අන්න ඔබේ පුරුෂයා ගෙනගොස් වැළලූ අය දොර ළඟ සිටිති. ඔහු ඔබද එලෙසම ගෙන යන්නෝ යැයි කීය. එහෙනම් 16 වෙනි ප්‍රශ්න කියන්නේ ස්වාමීන් වහන්සේගේ ආත්මයන් පරීක්ෂා කරන්න ඔබ දෙපළ එකඟ වූයේ කෙසේද? අන්න ඔබේ පුරුෂයා ගෙන ගොස් වැළලූ අය දොර ළඟ සිටිති. මෙහෙම පේදුරුතුමා කියන්නේ. එහෙනම් සෆීරාට කියලා ගන්න පුළුවන්. මේක සඳහන් වෙන්නේ ක්‍රියා පොතේ අපොස්තලන්ගේ ක්‍රියා පොතේ තමා සඳහන් වෙන්නේ. ඒ වගේම තමා 2022 O-level විභාගේ අහලා තියෙනවා දෙවියන් වහන්සේට බොරු කළ අයට භයානක විනිශ්චයක් පැමිණෙන්නේ කියන එක කෙටි ප්‍රශ්නයකට අහලා තියෙනවා 2022 අවුරුද්දේ O-level විභාගයේ ප්‍රශ්න පත්‍රේ. ඒකත් එක්කම 15 වෙනි ප්‍රශ්නයට උත්තරේ අපි නැවත ගියොත් 7 වෙනි පනත 7 හා 10 වෙනි පනත් වලට විරුද්ධ ක්‍රියා වෙන්නේ සොරකම් කිරීම, වංචා සාගත වන්නයි සතු දේවල් ලබා ගැනීම, අන් අයගේ දේපල විනාශ කිරීම වගේ දේවල්. ඒ වගේම අන් අයගේ දේපල පැහැර ගැනීම. එහෙනම් සිය දෙවි නසා ගැනීම කියන්නේ ජීවිත විනාශ නොකරව පුද්ගලයන් එතකොට පුද්ගලයන් වැරදි ප්‍රසිද්ධිය පැවසීම, පොරොන්දු කඩ කිරීම වගේ දේවල් 8 වෙනි පනතට විරුද්ධ පාපක කියලා සලකන්න පුළුවන්. එහෙනම් 7 වෙනි පනතට විරුද්ධ පාපය වෙන්නේ අන් අයගේ දේපල පැහැර ගැනීම. අපි යමු 17 වෙනි ප්‍රශ්නෙට. ජනවන්දනා වසරේ ජනවාරි මාසයේ සිදු කරනු ලබන මංගල්‍යයක් වන්නේ අපි ජනවාරි මාසයේ මංගල්‍ය සමරනවා මුලින්ම ජනවාරි 1 වෙනිදා පාරිශුද්ධ දේව මාතාවන්ගේ මංගලෝත්සවය. ඒ වගේම තමා ජනවාරි මාසේ 6 වෙනිදා රජුන්ට ප්‍රකාශ වීමේ මංගල්‍ය මෙතන රජුන් ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍ය. ඒ වගේම තමා ජනවාරි 16 ශ්‍රී ලංකාවේ නාම සාන්තුවරයාණන් වන ශුද්ධ ජුසේවාස් භාග්‍යවන්ත ජුසේවාස් මුනිදුන්ගේ මංගල්‍ය සැමරීම. මේකෙදි කියන්නේ ජනවන්දනා වසරේ දේවවන්දනා වසරේ ජනවාරි මාසය තුළ සිදු කරනු ලබන මංගල්‍යයක් වන්නේ. එතන පොඩි ප්‍රශ්නයක් එනවා. ජනවාරි මාසයේ රජුන්ට ප්‍රකාශ වීමේ මංගල්‍ය සමරනවා. ඒ වගේම තමයි භාග්‍යවන්ත ජුසේවාස් මුනිදුන්ගේ ජුසේවාස් පියතුමාගේ මංගල්‍යය තමයි සමරන්නේ. මේකේ මුලින් දාලා තියෙන ශුද්ධ ජුසේතුමාගේ මංගල්‍ය ජුසේතුමාගේ මංගල්‍ය සමරන්නේ මාර්තු මාසයේ කියන්නේ මේ මාසයේ 19 වෙනිදා තමයි ජුසේ මුනිදුන්ගේ මංගල්‍ය සමරන්නේ. මාර්තු මාසයේ 19 වෙනිදා. එතකොට සවිශේෂක මාක්තුමාගේ මංගල්‍ය අනිරූප විලාශ වීමත් ජනවාරි මාසේ නෙවෙයි. අනිරූප විලාශ වීම අපි සමරන්නේ අගෝස්තු මාසේ.
එතකොට රජන්ට ප්‍රකාශ වීමේ මංගල්‍ය ජනවාරි මාසයේ. ශ්‍රීශේෂක මාක්තුමාගේ මංගල්‍ය අපි සමරනවා අප්‍රේල් මාසේ. එහෙනම් අපිට ගන්න පුළුවන් ජනවන්දන අවසරේ ජනවාරි මාසයේ සිදු කරන ලබන මංගල්‍ය වෙන්නේ රජන්ට ප්‍රක්ෂප්ත වීමේ මංගල්‍ය. උත්තරේ අංක 4 කියලා ගන්න පුළුවන්. 18 වෙනි ප්‍රශ්නේ දේව පූජාවේ ආසිරිපැන් ඉස්සනු ලබන්නේ. සාමාන්‍ය පක්ෂත්තාපිත පිළිවෙත තියෙනවානේ. දේව පූජාවේ පිළිවෙත් කීපයක් තියෙනවා. ඒ පිළිවෙත් අතර ආරම්භක පිළිවෙත තියෙනවා. දේව පූජාවේ ආරම්භක පිළිවෙත ඒකට දාලා වෙනවා ඇතුළු වීමේ ගීතිකා, ආචාරය, හැඳින්වීම, පශ්චාත්තාපික පිළිවෙත, ස්වාමි කරුණාකර මැනව, සුරදූතකීය සහ පොදු යොදුන. ඒ යටතේ එන පශ්චාත්තාපික පිළිවෙතේදී අපි ක්‍රම තුනක් පාවිච්චි කරනවා. එකක් තමයි ප්‍රශ්චාත්තාපිත යොදුන. කියන්නේ අපි ගොඩාක් පූජාවල ඕකනේ පාවිච්චි කරන්නේ. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරණීයවටද ඔය ආඥාව පාවිච්චි කරනවා. ඊළඟට ක්‍රිස්තු කේන්ද්‍රීය වාර්තනාව පාවිච්චි කරනවා මේ පශ්චාත්තාපිත පිළිවෙතේ. ඒ වගේම තමයි ආසිරිපැන් පිළිවෙත පාවිච්චි කරනවා පශ්චාත්තාපිත ගීයක් ගායනා කරන අතරතුර ආසිරිපැන් ඉසීම. එසේනම් මේකේ අහන්නේ දී පූජාව ආසිරිපැන් ඉසනු ලබන්නේ පශ්චාත්තාපිත පිළිවෙතේ කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආරම්භක පිළිවෙතේ එන පශ්චාත්තාපික පිළිවෙතේ කියලා ගන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්නට ඕනේ දිව්‍ය පූජාව තුළ ආරම්භයේ දැකන ලැබෙන ගෞරවයේ සංකේත හතරක් තියෙනවා. নমස්කාරය, පූජාසනයේ සිපාචාර කිරීම, සුවඳ දුම්, දවන ලද පහන් වගේ දේවල් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙදී අපිට තවත් වැදගත් වෙනවා පඬුරු බෙදීමේ පිළිවෙතේ පරමාර්ථ තුනක් තියෙනවා. පූපහා මිදේශ අල්තාරය මතට ගෙනීම, ඒ වගේම දුගී දුප්පත් අයට දිය හැකි පඬුරු ගෙනීම, ඒ වගේම ශුද්ධ ස්වභාවයෙන් අඩත්තුව සඳහා පඬුරු ගෙනීම. ඒ වගේම පුදසන සූදානම් කිරීමේ පිළිවෙතේ කොටස් දෙකයි. පඬුරු පෙරහැර හා පඬුරු පිදීම, පඬුරු මත යෙදුම. අර ගෙනෙන පඬුරු වලින් අල්තාරය මත තියන්නේ පූප සහ මිදේශ පමණයි. ඒ වගේම තමයි අපි ගත්තොත් දිව්‍ය පූජාවේ ප්‍රධානම යාඥාව වෙන්නේ ස්තෝත්‍රික යාගික යෙදුම. ඒ වගේම දැන් ඔය අපේ දිව්‍ය පූජාවේ ස්වාමි වාක්‍ය ආරාධනාව කියනවානේ. ඒකේ ස්ථානයට ගෙනාවේ අතීතවම පළවෙන ගෙගරි ශුද්ධෝත්තම පියතුමා විසින්. ඒකත් මතක තියාගන්නට ඕන. ඒ වගේම තමයි මෙන්න මෙහෙම අවසාන ආශිර්වාදයෙන් අපිව පිටත් කර යවන්නේ ධර්මදූත ක්‍රියාවලියකට. ඒක ඇහුවා 2018 අවුරුද්දේ ඕලෙවල් විභාගේ ප්‍රශ්න පත්‍රේ. ඒ වගේම දිව්‍ය පූජාවේ දක්නට ලැබෙන මුලසුනේ ඇඳුම් තුනක් තියෙනවා. එකක් පොදු යදුම, පඬුරු මත යදුම සහ බොදුනෙන් පසු යදුම. දිව්‍ය පූජාවේ ප්‍රධානතම යාඥාව වෙන්නේ මොකද්ද? ස්තෝත්‍රික යාගික යදුම. ඊට යමු 19 වෙනි ප්‍රශ්නෙට. ශ්‍රද්ධා ජහන්තුමාගේ සුවිශේෂයට අනුව එකම සැබෑ දෙවියන් වන පියාණන් වහන්සේවද එතුමන් විසින් එවන ලද ජේසුස් වහන්සේ වැද දැනගැන්ම සදාතන ජීවනය කියලා කියනවා. ජේසුස් වහන්සේ මල්යනේදී එහෙම නැත්නම් ගෙත්සෙමන උයනේදී තම ශ්‍රාවකයන්ට කොපමණ වාරයක් යාඥා කරන ලෙස උපදෙස් දුන්නාද කියලා අහනවා. ඕක මල්යනේ යදුම යටතේ තමයි සඳහන් වෙන්නේ. මල්යනේ යදුම යටතේ අර දෙබසක් තියෙනවා. ඒ දෙබසේ තමයි ඕක තියෙන්නේ. එන්න මෙහෙම. දහශනේ ප්‍රතේ 126 වෙනි පිටුවේ. තෙරේසා අහනවා. කියනවා මම නම් හැමදාම කොන්තේ අරගෙන ජපමාලේ කියලා තමයි නිදාගන්න යන්නේ. එදා ජේසුස් වහන්සේ මල්යනේදී 3 වරක් යාඥා කරන්න කියලා ශ්‍රාවකයන් 3 දෙනාට උපදෙස් දුන්නා. එම අවස්ථාවේ තුනේදීම ඔවුන් යාඥා නොකර නිදාගත්තා. එනම් 3 වරක් තමා කිව්වේ උත්තරේ 2. ඒ වගේම මතක තියාගන්න ඕනේ ගෙත්සෙම උයනට තමයි ජේසුස් වහන්සේ මල්ලු වෙන කියලා කියන්නේ. මල්ලු වෙන ඒ ගෙත්සෙමන වෙන තියෙන ජෙරුසලමට නගරයට මුහුණලා ඔලිව් කන්දේ බාටහිර බෑවුම ආසන්නයේ තමයි තියෙන්නේ. ඒ වගේම මතක තියාගන්න ඕනේ මල්ලු වෙන යදුම වාර්තා කරන්න ශුද්ධ මාක්ස් වාරංචිය තුල ඒත් එක්කම මල්ලු වෙන ආඥාවෙන් පෙන්눔 කරන කරුණු තුනක් තියෙනවා. දෙවෙනි කොටසට අහන්න පුළුවන්. ජේසුස් වහන්සේගේ සැබෑ මනුෂ්‍යත්වය, දෙවනාසය හා ක්‍රිස්තුස් වහන්සේ අතර තියෙන සම්බන්ධතාවය සහ උන්වහන්සේගේ දුප්‍රාත්‍ය ගැන. ඒ වගේම අපි දන්නවා ජේසුස් වහන්සේ ආරාධනා කරාට යාඥා කරන්නේ නැතුව
යාඥාවේ ශක්තිය ලබාගත් ජේසුස් වහන්සේ දුක් ප්‍රාත්‍යයට මුහුණ දෙන්න. නමුත් ගෝලයන් මුහුණ දෙන්නට යාඥාවේ ශක්තිය ලබාගත්තු නැති නිසා ශක්තිය ලබා නොගත් අපොස්තලන්ගේ ක්‍රියාවන් තුනක් ගැන අපි කතා කරනවා. එකක් තමයි උන්වහන්සේ අතහැරලා පලා ගියා. ඒ වගේම උත්තම පූජකයෙක් දාසයා වෙච්ච මල්කුස්ගේ කන කැපුවා. ඒකෙදී උන්වහන්සේ කන අරගෙන නැවත සම්බන්ධ කරනවා පාතිහාරයක් විදියට. පේතෘතුමා ඒ වගේම තුන් වරක් උන්වහන්සේව නාදුරනවායි කියන එක නාදුරන බව ප්‍රකාශ කරනවා. මේවා තමයි යාඥාවෙන් ශක්තිය ලබා ගත්තේ නැති අපොස්තලරුන්ගේ ක්‍රියාකලාපය. ඔය දේවල් ගැන තමයි අපි ඒ අර්ථයේ කතා කරන්නේ. එහෙනම් අපි යමු 21 වෙනි ප්‍රශ්නේ ඉඳන් සාකච්ඡා කරන්න. සාමාන්‍යයෙන් මුල් ප්‍රශ්න 20 එන්නේ 10 ශ්‍රේණිය පෙළ පොතෙන්. ඊළඟ ප්‍රශ්න ටික එන්නේ ඊළඟ ප්‍රශ්න 20 එන්නේ සාමාන්‍ය 11 ශ්‍රේණිය පෙළ පොතෙන්. එහෙම නීතියක් නැහැ. මේක නීති නෑ. නමුත් සාමාන්‍යයෙන් ඉන්නේ එහෙම. එහෙනම් අපි යමු 21 වෙනි ප්‍රශ්නෙට. අපිට කියනවා සම්මත හා ද්විතීය ග්‍රන්ථ වෙන්වෙන් වශයෙන් දක්වා නැත්තේ කියලා අහනවා. ඔය අහලා තියෙන 11 ශ්‍රේණියේ දෙවෙනි පාඩමෙන් ද්විතීය සම්මත ග්‍රන්ථය යටතේ ඒකෙදි මෙන්න මෙහෙම ඒ 11 ශ්‍රේණියේ පිටපතේ 6 වෙනි පිටුවේ තියෙනවා ග්‍රීක පිටපත තුළ සම්මත හා ද්විතීය සම්මත ග්‍රන්ථ යනුවෙන් වෙන වශයෙන් දක්වා නැත. උදාහරණයක් ලෙස නෙහෙමියා ග්‍රන්ථයට පසු තෝබිතා ජුදිත් යන ද්විතීය සම්මත ග්‍රන්ථ දෙක යොදාගෙන ඊට පස්ව එස්තර් ග්‍රන්ථයේදීම දක්වන්න පුළුවන්. එහෙනම් ඒ විදිහට සම්මත හා ද්විතීය සම්මත කියලා ග්‍රන්ථ වෙන් කළා නැතුව තියෙන පිටපත වෙන්නේ ග්‍රීක පිටපත කියලා ගන්න පුළුවන්. ඊළඟට දේශක දිවසුරු භවනා කඩංගු වෙන වර්ණය අපෙන් අහනවා. දේශක දිවසුරු ගැන කතා කරද්දී දේශක දිවසුරු ඉන්නවා නාතාන්, එලියා, එලීෂා, හුල්දා, අහියා, මීකායා වගේ දිවසුරු. පළවෙනි උත්තරේ එලීෂා, අහියා, මීකා කියලා තියෙන්නේ. මීකායා තමා දේශක දිවසුරයා. මීකා කියලා ලේඛක දිවසුරෙක් ඉන්නවා සුළු දිවසුරෙක්. ජෝනා කියන්නේ සුළු ලේඛක දිවසුරෙක්. දෙවෙනි උත්තරේ නාතාන්, එලියා, මීකා, ජෝබ්. ඒකත් ගන්නට බෑ. ජෝබ් කියන්නේ ජේසුස්ගේ අපොස්තලවරයෙක්. මීකා ගත්තොත් ඒකත් ලේඛක දිවසුරෙක්. තුන්වෙනි උත්තරේ ගත්තොත් එලියා, හුල්දා, මීකායා, අහියා. ඒ උත්තරේ අපිට පිළිගන්න පුළුවන්. හතරවෙනි උත්තරේ හුල්දා, මීකායා, ජෝබ්, නාතාන්. ජෝබ් පිළිතුර ගන්න බෑ. ඒ වගේම මතක තියාගන්න ඕනේ දිවසුරයා කියන එකට හේබ්‍රෝ භාෂාවෙන් කියන්නේ නබී කියලා. ඒකේ තේරුම වෙන්නේ දේව කැමැත්ත නොහොත් පණිවිඩය අන් අයට ප්‍රකාශ කරන තැනැත්තා. ග්‍රීක භාෂාවෙන් කියන්නේ ප්‍රොෆෙටස් කියලා. ඒකේ තේරුම කෙනෙකු වෙනුවෙන් කතා කරන්න. ඒ වගේම දිවස්සකියා කියන ආකාර කීපයක් තියෙනවා. තුනක්. සමිදානන් වහන්සේ මෙසේ වදාරනසේක. අනිත් එක තමයි මෙසේ වදාරන්නේ සමිදානන් වන මමයි. අනිත් එක තමයි සමිදානන් වහන්සේගේ පණිවිඩයේ හිස්තැනක් හඳුන්වන එසකියල් වෙත පැමිණියේ. ඔන්න ඔය විදිහට තමයි තුන් ආකාරයට තමයි දිවස්සකි කියන්නේ. සාමාන්‍යයෙන් ඊශ්‍රායල් දිවසුරු අපි වර්ග කළා කොටස් දෙකයි. ලේඛක දිවසුරුයි දේශක දිවසුරුයි. ලේඛක දිවසුරුන් ගැන වචන හා ක්‍රියා සඳහන් වෙන්නේ 1-2 සාමුවෙල් පොත්වල සහ 1-2 රාජාවලිය කියන ග්‍රන්ථවල. දේශක දිවසුරුන්ගේ වචන හා ක්‍රියා පිළිබඳව සඳහන් වෙන්නේ 1-2 සාමුවෙල් සහ 1-2 රාජාවලිය කියන පොත්වල. ඒ වගේම දේශක දිවසුරුන්ගේ ලක්ෂණ තුනක් තියෙනවා. එකක් තමයි මෙයාලා කණ්ඩායම් වශයෙන් තමයි තම දූත මෙහෙවර කරන්නේ. ඒ වගේම ධානයට සමවැදීම, තම දූත මෙහෙවර සමාදි කරන්න හාස්කම් කිරීම. ලේඛක දිවසුරු ගැන කතා කරොත් මෙයාලා කියන මින්නම් පොත් තියෙනවා. ප්‍රධාන දිවසුරු තුන් දෙනයි ඒසායා, ජෙරමියා, එසකියල්. මේ තුන් දෙනාගේ කැඳවීම ගැන ඔබ අධ්‍යයනය කරලා බලන්න. සමහර අවුරුදුවල මේ කැඳවීම් වලින් ප්‍රශ්න අහලා තියෙනවා. මම බැලුවොත් ඒ කැඳවීම් වලින් පහුගිය අවුරුදුවල ප්‍රශ්න අහලා තියෙනවා. මෙන්න මෙහෙම 2022 අහලා තියෙනවා මම කවරෙක් යසායා දේශරයාගේ කැඳවීම යටතේ මම කවරෙකු යවන්ද අප වෙනුවෙන් යන්නේ කවරෙක්ද කියන සමදරණ වහන්සේගේ හඬට යසායා දේශරයාගේ පිළිතුරනේ මෙන්න මම මෙහිය මා යවුව මෙනව යන්නයි. ඒ වගේම 2021 අවුරුද්දේ අහලා තියෙනවා
එසකියා දෙවිවරයාගේ කැඳවීම යටතේ දිව්‍යන් වහන්සේ එසකියා දෙවිවරයාට සිය පණිවිඩය දෙන්නේ සංකේතාත්මකයි. ඒක සඳහන් වෙනවා බයිබල් පාඨයකුත්. මනුෂ්‍ය පුත්‍රය මේ පොත අනුභව කර ගොස් ඊශ්‍රායල් වංශයට කතා කරන්නයි වදාළසේක. එසකියල් පොත අනුභව කළ විට ඒ ඔහුගේ කටට මී පැනිමෙන් මිහිරි විය. ඒ වගේම තමයි 2022 අවුරුද්දේ ඔලෙවි විභාග ප්‍රශ්න පත්‍රය අහලා තියෙනවා. ගැඹුරු ඇදහිල්ලක් ආ උදාර චින්තනයකින් හැබී එසකියල් බැබිලෝනියානු ප්‍රවාසිගත ජනතාව තුළ නව බලාපොරොත්තු ඇති කරමින් ඊශ්‍රායල් ජාතිය නැවත හැරීමක් පිළිබඳ විශ්වාසයෙන් කතා කළේ කියන කොටසින්. ඔය වගේ කොටස් වලින් පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල MCQ ප්‍රශ්න මැදලා කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අහලා තියෙනවා. ඊළඟට කියනවා 23 වෙනි ප්‍රශ්නෙට ගියොත් නුඹ මෙතරම් කිපී දුර්මුඛ වී සිටින්නේ මන්ද මෙසේ පවසන්නේ කා විසින් කාහටද මෙන්න මෙහෙම කියන්නේ දෙවියන් වහන්සේ විසින් කායින්ට තමා මෙහෙම කියන්නේ. ඒ කියන්නේ අපිට 11 වෙනි පොතේ 22 වෙනි පිටුවේ කියනවා දෙවියන් වහන්සේ ආදරණීය පියකි එම නිසා උන්වහන්සේ තම දරුවන්ට නිවැරදි මඟ යන්නට අවවාද දෙනසේක. ආදාම් සහායයට දුන් අවවාදයේ තමා හොඳ නරක අවබෝධ කිරීමේ ගසින් පමණක් නොකෑ යුතුයි. නුඹ යම් දවසක ඒකසින් කන්නේද ඒ දවසේ මරණය නුඹට ඒකාන්තය. කායින්ට දුන් අවවාදය තමා නුඹ මෙතරම් කිපී දුර්මික වේ සිටින්නේ මන්ද නුඹ යහපත කරන්නෙහි නම් නුඹ පිළිගනු ලබන්නේය. නුඹ අයහපත කරන්නෙහි නම් පාපයේ රැකසෙකුසේ නුඹ දොරකඩ läගෙන්නේය. ඌ නුඹ වැළලීමට බලාගෙන සිටී. එහෙත් නුඹට ඌ දමනය කළ හැකිය යන්න. එනම් පිළිතුර විදියට දෙවියන් වහන්සේ විසින් කායින්ට කියලා ගන්න පුළුවන්. ඊළඟ 24 වෙනි ප්‍රශ්නේ ආබ්‍රහම් තුමාටගේ පෙළපැත මිස්රයේ වර්ධනය වුණේ මිස්ර රජවරුන්ගේ කාලේ කියන එක. ආබ්‍රහම්ගේ පෙළපතේ ගත්තොත් ජෝසප්ගේ කාලේ තමා ජෝසප් ගැන දන්නේ නැති රජ කෙනෙක් මිස්රයේපත් උනේ. ඒ මිස්රයේ වැනි රජ කෙනෙක් පත් වීමත් එක්ක මිස්රය තුළ ඒ ජනතාවගේ නැත්නම් ඊශ්‍රායල් ජනතාවගේ වර්ධනය මැඩපවත්වන්න මිස්රයේ තුළ ජෝසප් විසින් කරපු සේවාවේ අලුත් රජවරු දන්නේ නැති නිසා ඊශ්‍රායල් ජනතාවගේ වර්ධනය මර්ධනය කිරීමට පියවර 3ක් ගත්තා. එකක් බර වැඩ ගැනීම, උපදින පිරිමි දරුවන් නයිල් ගඟට දැමීම, පිරිමි දරුවන් නයිල් ගඟට දැමීම, උපදින දරුවන් මරා දැමීම. මේකේදී මත විදියා ගන්නට ඕනේ ප්‍රේතෝම් සහ රමසෙස් නගරවල තමා ගබඩා නගර ඉදි කරේ. ඒ වගේම තමයි මෙයාලා කරේ කුබල් කර්මාන්ත, ගඩොල් කර්මාන්ත, කෙත්තල කෘෂි කර්මාන්ත වගේ දේවල් කියන එක. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ බර වැඩ ගැනීමේදී ගබඩා නගර දෙකක් තියෙනවා. ප්‍රේතෝම් සහ රමසෙස් කියලා. ඒ වගේම තමයි 2021 අවුරුද්දේ ඔලෙවල් විභාග ප්‍රශ්න පත්‍රය අහලා තියෙනවා. නොදැවෙන කටුපතර තුලින් දර්ශනය වෙමින් මෝසස් තුමාට තමන් වහන්සේ කවුරුන්දයි හඳුන්වා දුන්සේක කියලා දෙවියන් වහන්සේ මේ කොටසෙන් ප්‍රශ්න අහලා තියෙනවා 2021 අවුරුද්දේ ඕලෙවල් විභාගයේ ප්‍රශ්න පත්‍රය. ඒ වගේම තමයි 2021 ඇහුවා වසංගත 10න් ප්‍රශ්නයක්. මේ අවුරුද්දේ 2025ත් අහලා තියෙනවා වසංගත වලින් ප්‍රශ්නයක්. 2021 ඇහුවේ 9 වෙනි හා 10 වෙනි වසංගත වන්නේ කියලා. මේ අවුරුද්දේ ටිකක් ප්‍රශ්නේ දරුණු කරලා. වසංගත 4, 6, 8 කියන එක. මේක ටිකක් අපහසුයි. ඔලෙවල් විභාගයට මුහුණ දෙන ළමයෙක්ට මේක ටිකක් අපහසුයි. මොකද වසංගත 10ම කටපාඩමට තියෙන ළමයෙක්ට තමයි මේකට උත්තර ලියන්න පුළුවන්. 4 වෙනි වසංගතයේ වෙන්නේ මැසිවර්ඩ් වල. එහෙනම් අපිට අන්තිම උත්තර දෙක කියලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි 6 වෙනි වසංගතයේ වෙන්නේ ගඩුවදුර. එහෙනම් පිළිතුර කෙලින්ම අපිට ගත්ත හැකි 3 කියලා. 8 වෙනි වසංගතයේ වෙන්නේ පළගෙඩිවදුර. දැන් මේකේ සමහර වෙලාවට ඔය උත්තරත් එක්ක ගලපලා පිළිතුරක් ගන්නත් පුළුවන්. සමහර උත්තර ගැලපෙන්නේම නැහැනේ. ඒව අයින් කළාම දැම්ම හැකි. එන්න ඒ ක්‍රමෙන් උත්තරයක් හොයාගන්න ළමයින්ට ඉතාමත් සූක්ෂම විදිහට උත්තර හොයන්න පුළුවන්. සමහර වෙලාවට 8 වෙනි එක වගේ දන්නවනේ. 8 වෙනි එක දැනගත්තට දැන් උත්තර දෙකක් තියෙනවා. මේකේ තියෙන වසංගත 10න් 6යි 4යි හරි මේ වසංගත 3න්නේ අහලා තියෙන ඒ තුනෙන් දෙකක් දන්නවනම් උත්තරේ හරියට තෝරන්න පුළුවන්. එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ටිකක් අපහසුයි ඒ ප්‍රශ්නේ. 26 වෙනි ප්‍රශ්නෙට යමු. නුඹ රැකගත යුතු මාගේ කිවිසුම නම් මේය. එනම් නුඹලාගේ පිරිමි දරුවන් චර්මච්ඡේදනය කළ යුතුයි.
මේක අහලා තියෙන්නේ සීනයි ගිවිසුම කියන පාඩම යටතේ. ඒක ඉදිරියට බෙදා ගන්නවා දිවනාංශය හා ආදිමාපියන් අතර ඇති කරගත් ගිවිසුම, නෝවා සමග ඇති කරගත් ගිවිසුම හා ආබ්‍රහම්තුමා සමග ඇති කරගත් ගිවිසුමත් එක්කම සීනයි ගිවිසුම ගැන කතා කරනවා. මේක අහලා තියෙන ආබ්‍රහම් එක්ක ඇති කරගත්තු ගිවිසුම යටතේ ඒක ඉදිරියට ගන්නවා ආබ්‍රහම් සමග ඇති කරගත් ගිවිසුම සම්ප්‍රදායන් දෙකකින් අහනවායි කියලා. ඒ පූජක සම්ප්‍රදාය සහ යාවේ සම්ප්‍රදාය. මේක ගත්තොත් පංචපුස්තකයේ තුල ලියවිලා තියෙන දේවධාර්මික සම්ප්‍රදායන් හතරෙන් යාවේ සහ පූජක සම්ප්‍රදායන් දෙකෙන් තමයි අහලා තියෙන්නේ. මගෙන් ඔය විභාගයට යන්න කලින් කෙනෙකුත් අහලා තිබ්බා මේ ආබ්‍රහම් සාධුවෙන් වහන්සේ අතර සම්බන්ධ ගිවිසුම ඉදිරිපත් කරන සම්ප්‍රදායන් දෙක මොකක්ද කියන එක. මේ විභාගයට යන්න කලින් ළමෙක් අහලා තිබ්බා. ඒත් එක්කම තම සතුරුදායක විදිහට විභාගයේ ප්‍රශ්නයකත් ඒ ප්‍රශ්නේ හැමෙම අහලා තියෙනවා. ඉදිරිපත් කරන සම්ප්‍රදායන් දෙක මොනවාද කියන එක. ඒ වගේම මේ ගිවිසුමේ කරුණු දෙකක් තිබ්බා. අසංඛ්‍යව දරපරපුරයි ඒ වගේම සදාහට මෙහි වෙන දේශයයි. මේකේ බාහිර සලකුණුනේ චරමච්ඡේද. ඒක උප්පත්තිපදේ තියෙනවා මෙන්න මෙහෙම. මාගේ ගිවිසුම නම් මෙය. එනම් නුඹලාගේ පිරිමි දරුවන් චරමච්ඡේදනය කළ යුතුය. එහෙනම් මේක තියෙන්නේ උප්පත්තිපදේ කියලා ගන්න පුළුවන්. උප්පත්තිපදේ තමයි මේක සඳහන් වෙන්නේ. එහෙනම් අපි යමු 27 වෙනි ප්‍රශ්නයට. අලුතෙන් කතා කරන්න දෙයක් නැහැ. මම කලින් කිව්ව එක. දෙවියන් වහන්සේ හා ආබ්‍රහම් සමග ඇති කරගත් ගිවිසුම ඉදිරිපත් කරලා තියෙන සම්ප්‍රදායන් දෙක වෙන්නේ යාවේ සම්ප්‍රදාය සහ පූජක සම්ප්‍රදාය. 28 වෙනි ප්‍රශ්නයට ගියොත් නව සමාජ ධර්මයේ තුල යුක්තිය, සාධාරණත්වයේ, සාමූහිකත්වයේ, සහජීවනයේ, ප්‍රේමය සහ දයාව ගැබ්ව ඇතිව ඉදිරිපත් කරන ලද්දේ කවුද කියලා අහනවා. ස්නාවක ජහන්තුමාගේ පාඩමයටදී අපි කතා කරත් 42 වෙනි පිටුවේ 11 ශ්‍රේණියේ පෙළ පොතේ ඒක සඳහන් වෙනවා. එදා ස්නාවක ජහන්තුමා ඉදිරිපත් කළේ නව සමාජ ධර්මයේ තුල යුක්තිය, සාධාරණත්වයේ, සාමූහිකත්වයේ, සහජීවනය, ප්‍රේමය, දයාව ගැබ්වී ඇති සමාජයක්. එනම් පිළිතුර ස්නාවක ජහන්තුමා තමා හිමි ඉදිරිපත් කරන්නේ. මේක නම් වැදගත් කරුණු කීපයක්ම තියෙනවා ඔබට මතක් කර දෙන්න. ස්නාවක ජහන්තුමාගේ පාඩමේ අහලා තියෙන පහුගිය ප්‍රශ්න ගැන සලකලා බැලුවොත් පැරණි ගිවිසුම තුළ සඳහන් වෙනවා මට පෙරටුව ගොස් මාගේ මාර්ගයේ පිළියෙල කරන්නා වූ මාගේ දූතයා මම වෙමි කියලා. 1022 වල විභාග ප්‍රශ්න පත්‍රයේ අහලා තියෙනවා. මලාකි පොතේ තමයි ඒක සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි 2022 අවුරුද්දේ වල විභාග ප්‍රශ්නේ අහලා තියෙනවා. ජේසුස් වහන්සේගේ පෙරමග සරසන්නා වූ ස්නාවක ජහන්තුමායි එම උප්පත්තියෙන් පෙන්눔 කරන්නේ දෙවියන් වහන්සේට කළ නොහැකි දෙයක් නැති බවය. එය ගාබ්‍රියෙල් දේවදූතයා මරියතුමීට වදාළ වචන වලින් සනාථ වෙනවායි කියන එක 2022 අවුරුද්දේ වල විභාග ප්‍රශ්න පත්‍රයේ අහලා තියෙනවා. ඒ වගේම 2023 අවුරුද්දේ වල විභාග ප්‍රශ්න පත්‍රයේ අහලා තියෙනවා. එකලශ්‍රේ ප්‍රවෘත්තියේ 39 වෙනි පිටුවේ තියෙන ඔහු ස්වාමින් වහන්සේ අභිමෙහි ශ්‍රේෂ්ඨ වන්නේ ඔහු මිදේශවත් මත්පැන්වත් නොබොන්නෝය. මව කුසතර සිට මොහු ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වන්නේ කියන එක. ඒ වගේම මතක තියාගන්න ඕනේ මරියතුමී ඥාතිවරිය වෙච්ච එලිසබෙත්තුමිය බලන්න ගියපු අවස්ථාවේ තමයි ස්නාවක ජහන්තුමා ජම්මපාපයෙන් නිදොස් වුණේ. ජම්මපාපයෙන් නිදොස්ව මේ ලෝකෙට ඉපද ලැබූ පුද්ගලයන් 3 දෙනෙක් ඉන්නවා. ස්නාවක ජහන්තුමා සහ මරියතුමී. ඒ වගේම දෙස්නාව සලකන්න පුළුවන්. විශේෂයෙන් අපි සලකන්නේ ස්නාවක ජහන්තුමායි මරියතුමී තමයි ජම්මපාපයෙන් නිදොස් මේ ලෝකෙට බිහි වුණා කියලා සලකන්නේ. ඒත් එක්කම 2018 වල විභාග ප්‍රශ්න පත්‍රය අහලා තියෙන ස්නාවක ජහන්තුමා ධර්මදූත කාර්ය ආරම්භ කරන්නේ ජෝර්දාන් ගංගාවටින් කියන එක. ඒ වගේම අපිට ගත්ත හැකි සමාජ තරාතිරම් නොබලා යුක්තිය, සාධාරණත්වය පිළිබඳ වැඩිතරව කතා කළ ස්නාවක ජහන්තුමාට මරණය හිමි වුණා කියන එක 2021 අවුරුද්දේ වල විභාග ප්‍රශ්න පත්‍රයේ අහලා තියෙනවා. ඒ වගේම මේ අවුරුද්දේ හුවා නව සමාජ ධර්මයේ තුලින් යුක්තිය, සාධාරණත්වය හා සාමූහිකත්වයේ, සහජීවනය, ප්‍රේමය හා දයාව ගැබ්වී ඇති සමාජයක් ඉදිරිපත් කරන්නේ කවුද කියන එක. ඊළඟට 29 වෙනි ප්‍රශ්නයට ගියොත් දියණියනි ධෛර්යය ගන්න ඔබේ ඇදහිල්ල ඔබසුවපත් කළේ කියලා සඳහන් වෙන්නේ. මෙහෙම සඳහන් කරන්නේ ජේසුස් වහන්සේ පවසන්නේ උන්වහන්සේගේ සලුවට අත ගැහූ ස්ත්‍රියට. ඒකෙදී 2018 අවුරුද්දේ වල විභාගය අහලා තියෙන අශුභාරංචි ග්‍රන්ථ තුල පාතිහාර්ය ඇදහිල්ලේ වතාව
ගුණයන් තුල සිදුවන ආකාරය දිස්සනවායි කියන එක දැස් 18 ඕලිය විභාග ප්‍රශ්න පත්‍රයේ අහලා තියෙනවා. වගේම මේ අවුරුද්දේ විභාගය අහලා තියෙන්නේ සලුවට අත ගැසූ ස්ත්‍රියට ජේසුස් වහන්සේ කිව්වේ දියණියනි ධෛර්ය ගන්න ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කළේ කියන එක මතෙව්ස් බාරංචි සඳහන් වෙන්නේ. ඒත් එක්කම 2021 අහලා තියෙනවා 60 දෙනාගේ ධනදුත සේවය යටතේ දිව සංරක්ෂණයේ අධ්‍යක්ෂකව සදා පසුම්බියක් හෝ මල්ලක් හෝ පාවහන් හෝ රැගෙන නොයන ලෙස අවවාද කර පිටත් කරලා යවුවයි කියන එක. එයාගේ මෙතින් යන්න වගවලසුන් මැදට පැටළුම් යවන්නාක් මෙන් මම ඔබ යවමි. ලෝකතුමාගේ සුභාරංචිය තමයි 60 දෙනාගේ ධර්මදූත සේවාව වාර්තා වෙන්නේ. එවනම් පාඩම් කරන්න ඕන කරුණු ඒ හින්දා මම වැඩිපුර විස්තර කියන්න යන්නේ නෑ මේ ප්‍රශ්නවලට. 30 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන ප්‍රසාද ස්නාපනය යටතේ අපි ගත්තොත් ප්‍රසාද ස්නාපනය කියන පාඩම යටතේ අපිට ප්‍රසාද ස්නාපනයේ සංකේත කීපයක් ඇසුරෙන් තමයි දීලා තියෙන්නේ. පළවෙනි එකේ කියනවා ඒ ප්‍රශ්නේ අහනවා ප්‍රසාද ස්නාපනයේ ප්‍රධාන හා අනිවාර්ය සංකේතය මොකක්ද කියලා. ප්‍රසාද ස්නාපනයේ ප්‍රධාන හා අනිවාර්ය සංකේතය වන්නේ ජලය. ඒක 2022 අවුරුද්දේ දෙවෙනි වාර පළාත් දෙවෙනි වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයක අහලා තියෙනවා. ඒ වගේම තමයි B ප්‍රශ්නය අහනවා උත්තානෝ ක්‍රිස්තු සාංශගේ සලකුණ අපි ගන්නවා පාස්කු ඉටිපහන තමයි පාස්කු ඉටිපහන උත්තානෝ ක්‍රිස්තු සාංශගේ සලකුණ කියලා. ඒක උත්තානෝ ක්‍රිස්තු සාංශගේ ආලෝකයේ සංකේතවත් කරනවායි කියලා ගන්න පුළුවන්. නම් B ට උත්තරය වෙන්නේ පාස්කු ඉටිපහන. පළවෙනි එකට ජලය ඊළඟට පාස්කු ඉටිපහන. එහෙම උත්තරයකට තියෙන්නේ හතරවෙනි උත්තරේ විතරයි. ඊළඟට C කිතුනෝයකෝසේ ශක්තිමත් කරන්නේ ක්‍රිස්තු සංස්කෘතියේ නාමය වෙනුවෙන් කැපවෙච්ච ක්‍රිස්මා තෛලය ආලේප කිරීමෙන් ඒකෙන් සංකේතවත් කරන්නේ ශක්තිමත් කරනවා කියන එක විදියට. එමෙ තමයි විශ්වාසය අනුව ජීවත් වෙන්න තම විශ්වාසයට එරෙහිව යමක් ඇති වුවහොත් ඊට විරුද්ධව සටහන් කරන්නටත් ආරාධනා කරනවා. ප්‍රසාද ස්නාපනයේදී අපි දන්නවා පූජක දිවස රාජකීය කාර්යයන් අපිට පැවරෙනවයි කියන එක. පිරිසුදුකාමයේ සංකේතය වෙන්නේ සුදු වස්ත්‍රයේ D සුදු වස්ත්‍රය කියලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ සංකේත කීපයක් තියෙනවා. අපි ගත්තොත් ජේසුතුමා නිරූප විලාශ වෙද්දී සුදු වස්ත්‍රයක් තමයි අඳගෙන හිටියේ. අපි ඊළඟට යමු 31 වෙනි ප්‍රශ්නෙට. පූජකවරය පූර්ණත්වයට හිමිවන්නේ රාජගුරු ප්‍රසාදී ධූරයෙන් පිළිතුර අංක 1. කියන සම්පූර්ණ පෙළ පොත පාඩම් කරලා ගන්න ඕන තියෙන. පූජකවරේ පූර්ණත්වයට හිමි වෙන්නේ රාජගුරු ප්‍රසාදී ධූරයෙන්. පිළිතුර අංක 1. ඒක තියෙනවා 11 ශ්‍රේණිය පෙළ පොතේ 76 වෙනි පිටුවේ. එයා අපොස්තලන්ගේ තනතුරට පත්වන එතුමා පූජකවරේ සියලු බලතල සහිත පූජකවරම් පූර්ණත්වය ලබන්නෝ රාජගුරු ප්‍රසාදීන් වහන්සේ පත් කරන ලබන්නේ ශුද්ධෝත්තම පාප වහන්සේ විසින් උන්වහන්සේ සමග සාමූහිකව එතුමන්ලා ධර්මයෙන් සාදාචාරයක් පිළිබඳව උගන්වන විට නොවරදින සුළු බව භුක්ති විඳින්නා. ඒත් එක්කම අපි යනවා 32 වෙනි ප්‍රශ්නෙට. විවාහ නොවේ තම මුළු ජීවිතේම දේව රාජ්‍ය උදෙසා කැපකිරීම හඳුන්වන්නේ පූජක බඹසරේ විදිහට. අපි දන්නවා පැවිදි ජීවිතය යටතේ අපි කතා කරනවා. ඊට අමතරව පූජකවරයෙක් කතා කරනවා පදවි පූජකයන්ගේ පොරොන්දු දෙකයි. එකක් කීකරුකම රජගුරුතුමාට කීකරු වෙන එක. අනිත් එක තමයි පූජක බවසර. පූජක බවසර කියන්නේ විවාහ නොවි තම මුළු ජීවිතේම දේව රාජ්‍ය වෙනුවෙන් කැපකිරීම. එහෙනම් පූජක බවසර කියලා ගන්න පුළුවන් ඒක. ඒ වගේම මතක තියාගන්න ඕනේ පදවි පූජක පොරොන්දු තමයි මේ දෙක. පැවිදි පූජකයන්ගේ වේද බාර තුනක් තියෙනවා. එකක් තමයි වෘත ශුද්ධිය විවාහ නොවේ තම මුළු ජීවිතේම දේව රාජ්‍ය උදෙසා කැපකිරීම. කීකරුකම කියන්නේ පැවිදි නිකායේ ශ්‍රේෂ්ඨයන්ට කීකර වීම සහ දිරඳුකම. මෙන්න මේ ලක්ෂණ තුන තමයි පැවිදි දිවියේ කතා කරන්න තියෙන්නේ. ඊළඟ යනවා තාපස ජීවියේ විනය මාලාව සකස් කළ තාපස ජීවියේ පුරෝග්‍රාමීන් කියලා හඳුන්වන්නේ කවුද කියලා මෙන්න මෙහෙම කියනවා. 11 ශ්‍රේණියේ පෙරපතේ 82 වෙනි පිටුවේ තාපස ජීවියේ ක්‍රමවත් කරමින් ඊට මෙහෙවරක් කළ පුද්ගලයන් අතර ශුද්ධෝ බැසිල් ජෙරම් අගස්තිනෝ හා අම්බ්‍රසිතුමන්ලා ගැන සඳහන් කළ හැකියි.
තාපසීවේ පුරෝගාමී ලෙස ශුද්ධෝ බෙනඩික්කා පැකෝමියස්තුමන්ලා සැලකිය හැකිය. විශේෂයෙන් තාපස පැවිදි ජීවිතයට විනය මාලාවක් සකස් කළේ මෙතුමන්ලාය. ශුද්ධෝ බෙනඩික්තුමා හා හරියට පෙළපොතේ තියෙන්නේ පැකෝමියස් කියලා, මේකේ තියෙන්නේ ජාකෝමියස්තුමා කියලා. පිටුතර 4 කියලා ගන්න පුළුවන්. 34 වෙනි ප්‍රශ්නයට ගියොත් කීතනවා පොදු පූජකවරය තුලින් ලැබෙන දිව්‍ය සිවරකාරයෙහි නිරත වීමට තෝතැන්නක් වන්නේ. කීතනාට පොදු පූජකවරය තුලින් ලැබෙන දිව්‍ය කාර්යයට තෝතැන්නක් වෙන්නේ දහම් පාසල තුලින්. ඔබ මතක තියාගන්න ඕනේ මීට අවුරුදු කීපයක් එක ළඟ දහම් පාසලෙන් තමයි ප්‍රශ්නේ. 2022ත් ඇහුවා දිව්‍ය කාර්යයේ ප්‍රධාන දූත කාර්යය වෙන්නේ ධර්ම දානයයි. ඒක 2022ත් ඇහුවා 23ත් ඇහුවා. දැන් 2025 අහනවා දහම් පාසල කිතුණුවාට පොදු පූජකවරය තුලින් ලැබෙන දිවසර කාර්යයේ නිරත වීමට තෝතැන්නක් වෙනවයි කියන එක. 35 වෙනි ප්‍රශ්නය ඇහුවොත් ගත්තොත් ෆ්‍රැන්ක් ඩෆ් මහතා විසින් ආරම්භ කරන ලද කතෝලික සේවාව වෙන්නේ ඒක නම් සරලයි මරිර හමුදාව එහෙම නැත්නම් ලෙජියෝ මරියේ කියන සමිතිය. උත්තරේ විතර ගන්න පුළුවන් 3 මරිය හමුදාව. 36 වෙනි ප්‍රශ්නයත් සරලයි. දෙව්මිනිස් සංවාදයක සමිඳුන් තුළ දුන් පූර්වාදර්ශය වන්නේ ස්වාමි වාක් ආරාධනාව කියලා ගන්න පුළුවන්. 36 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4 කියලා ගන්න පුළුවන්. සඳහන් වෙනවා ස්වාමි වාක් ආරාධනාව යටතේ මෙන්න මෙහෙම දෙව්මිනිස් සංවාදයේ සදාකි සමිඳුන් දුන් පූර්වාදර්ශය වන්නේ ස්වාමි වාක් ආරාධනාවයි කියලා. ඒ වගේම මතක තියාගන්න 2023 අවුරුද්දේ ඔලෙවල් විභාගෙ හෙව්වා මේ ස්වාමි ආරාධනාව වාර්තා වෙන සුභාරංචි දෙක ශුද්ධ ලෝකතුමාගේ සුභාරංචි සහ මතේතුමාගේ සුභාරංචි කියන එක. ඒ වගේම ඔබ මතක තියාගන්න ඔබ ජාවා කොමේ කොන්සල්වස් පිතුමා ගැන අපි කතා කරා 10 ශ්‍රේණියේ පාඩමක 12 11 වෙනි පාඩමේ. ඒකටත් ඕන ඇතුළත් කරගන්න. එතුමා ජාවා කොන්සල්වස් පිතුමා විසින් රචනා කරන ලද ගීතිකාවක් තමයි ත්‍රියේක සුරජේසුනි කියන ගීතිකාව. මේ ගීතිකාව ස්වාමි වාක් ආරාධනාව වෙනුවෙන් ජාකමික සොලස් පිතුමා විසින් ලියන ලද ගීතිකාවක් ලෙස සලකනවා. මේක කිතන කී අංක 304 සඳහන් වෙනවා කියලා තියෙනවා. ඔබට මේක ගායනා කරන්නටත් ආරාධනා කරලා තියෙනවා. ඉතින් ඊළඟට යමු අපි අන්තිම ප්‍රශ්න 4. කියන්නේ 37 38 39 40 කියන ප්‍රශ්න 4 සාකච්ඡා කරමු. 37 වෙනි ප්‍රශ්න කියනවා කතෝලික සභා ධර්මදේශයට අනුව අපගේ වන්දනාව හිමි වෙන්න ඕනේ මොකටද කාටද කියන එක. ඒකේද මතක තියාගන්න ඕනේ පියාණන් වහන්සේට පුත්‍රයන් වහන්සේට හා ශ්‍රද්ධාත්මයාණන් වහන්සේට පමණයි කියන එක. මේක ඔය දේවමෑණියන්ට වන්දනා කරන්නේ ගෞරව කරන්න කියන කතාවත් එක තමයි කියවෙන්නේ. ඒක සඳහන් වෙනවා මෙන්න මෙහෙම. 11 වෙනි ප්‍රවතේ 114 වෙනි පිටුවේ මරිය බැදිය දේවධාර්මික පසුබිම. හැම පරාවලක්ම මෙතෙන් සිට භාග්‍යවන්ත ඊයේ මට කියනු ඇත. මරියතුමිය එලිසබෙත්තුමියට පැවසුවාය. මරිය බැතියෙන් මේ සැබෑවක් වී ඇත. එහෙත් මරිය බැතියේදී සිදුවන්නේ මරියතුමියට වන්දනා කිරීමක් නොව ගෞරව කිරීමයි. කීතුන අපගේ වන්දනාව හිමිවන්නේ පියාණන් වහන්සේට, පුත්‍රයන් වහන්සේට හා ශ්‍රද්ධාත්මයන් වහන්සේට පමණි. මේක සඳහන් වෙන්නේ එක තිමති පොතේ එක අපොස්තලන්ගේ සමවෙන්න කතෝලික සභා ධර්මදේශයේ මගින් අපට කියා දෙනවා. ඊළඟ යනවා 1917 පතිමානුවර මරිය මාතාවන් දර්ශනය වෙන්නේ කාටද කියලා අහනවා. මරියතුමීගේ දර්ශන වලින් අහලා තියෙන්නේ මම විභාගයට යන්න කලින් කිව්වා මරියතුමීගේ දර්ශන ටිකත් බලාගෙන යන්න කියලා. ඒකෙදි 1917 පාතිමානුවර දර්ශනයෙන් තමයි අහලා තියෙන්නේ ඔක්තෝබර් මාසේ 13 වෙනිදා. ඒ දර්ශනය වෙන්නේ ෆ්‍රැන්සිස්කෝ ජසින්තා හා ලුසි කියන තුන් දෙනාට. ඔබ මතක තියාගන්න ඕනේ මේකේ බර්නදෙත් කියලා තියෙනවා. ඒතර ඔබ දැනගන්නට ඕනේ මරියතුමීගේ දර්ශනවලදී බර්නදෙත් තුමියගේ දර්ශනය ගැන කතා කරනවා. අපි ගත්තොත් ෆ්‍රැන්සිස්කෝ බර්නදෙත් ජසින්තා. ෆ්‍රැන්සිස්කෝ හා ජසින්තා කියන්නේ පාතිමානුවර දර්ශනයේ බර්නදෙත් මුනි තුමියට දර්ශනය වෙන්නේ බර්නදෙත් දැරිය දර්ශනය වෙනවා 18 වරක් දර්ශනයලා ජම්මාල භක්තියේ උතුම්කම් පෙන්වා දෙනවා.
ඒ ලූරුදු නුවර දර්ශනයේදී. ඒ වගේම වේලක්කාණී නුවර දර්ශනයේදී කොර වෙච්ච ළමෙක්ට තමා දර්ශනය වෙන්නේ. එහෙනම් අපි යමු 39 වෙනි ප්‍රශ්නෙට. යාම ඇදුම තුලින් යාමෙන් යාමයට දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නේ ඇයි කියලා අහනවා. මෙහෙම 11 ශ්‍රේණියේ පෙළපොතේ යාම ඇදුම යටතේ තියෙනවා 123 වෙනි පිටුවේ දෙවෙනි ඡේදයේ තියෙන්නේ මෙලෙස යාමෙන් යාමයට දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නේ කාලයේ දෙවියන් වහන්සේට අයිති නිසා පිළිතුර 3 කියලා ගන්න පුළුවන් කාලයේ දෙවියන් වහන්සේට අයිති නිසා කියන එක. ඊට අපේ අන්තිම ප්‍රශ්නය කතෝලික අපගේ භාවනාව සඳහා මූලාශ්‍රය වෙන්නේ දේව වචනයේ ගැබ් ඇති ශුද්ධ ලේවිල්ල. ඒක සඳහන් වෙනවා භාවනාව පාඩම අපේ ක්ලාස්යේ අන්තිම පාඩම 25 වෙනි පාඩමේ 127 වෙනි පිටුවේ ක්ලාස්යේ ප්‍රපදයේ මෙන්න මෙහෙම තියෙනවා අන්තිම ඡේදයේ භාවනාව සඳහා විවිධ පදපත ප්‍රයෝගී කරගත හැකි නමුදු කතෝලික අපගේ භාවනාව සඳහා ඊතා යෝග්‍ය මූලාශ්‍රය වන්නේ දේව වචනයේ ගැබ් ඇති ශුද්ධ ලියවිල්ලයි කියන එක. ඒ වගේම අපි ගත්තොත් භාවනාව ගැන වැදගත් විස්තර වගේක් තියෙනවා. ඒක ඉතිහාසය ගැන ඒ කරුණුත් පොඩ්ඩක් මතක තියාගන්න ඒවා කටපාඩම් කරලා මතක තියාගන්න ඕන කරුණු ඒවා සාමාන්‍ය විදිහට මතක තියාගන්න ටිකක් අපහසුයි. නමුත් ඒවා ඔබ විභාගයට යන්න කලින් මතක තියාගෙන සූදානම් වෙලා විභාගයට හොඳින් මූණ දෙන්නට ඕන. ඉතින් විශේෂයෙන් මතක් කරනවා මේ අවුරුදු විභාගය ලියපු කෙනෙක් නම් මේ MCQ 40 විවරණය තමයි දාලා තියෙන්නේ. දෙවෙනි කොටසේ විවරණ අපි දාන්නේ නැහැ. දෙවෙනි කොටසේ ප්‍රශ්න අපි වෙනම සාකච්ඡා කරන්නේ. ඒවා සමහර වෙලාවට අපේ YouTube channel එකේම තියෙනවා. ඒත් එක්කම මේක බලන්නේ බලන ඔබ ඉදිරි වර්ෂයක විභාගයට මුහුණ දෙන කෙනෙක් නම් ඉස්සරහා 26 වගේ විභාගයේ ලියන කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න ඕනේ කියලා මම මුලින්ම කිව්වා. ඉතින් මේකේ අපි කතා කරා සමහර කරුණු ඔබට අලුත් වෙන්නට පුළුවන්. ඔබට හම්බ වෙලා නැතුව යන්න පුළුවන් මීට කලින්. ඒව ඔබ පෙළපොත බලලා නැවත මතක් කරගන්නට කියලා ආරාධනා කරනවා. ඉතින් මේ විදිහට අපිට මේ අවුරුද්දේ කියන්නේ 2024 25 අවුරුද්දේ අපස සාමාන්‍ය පෙළ කතෝලික ධර්මයේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ පිළිතුරු සාකච්ඡාව අවසන් කරන්න පුළුවන් වුණා. පළවෙනි ප්‍රශ්නේ ඉඳන් 40 වෙනි ප්‍රශ්නය දක්වාම අපි කතා කරා. ඒකෙදි කිසිම ප්‍රශ්නයක් නිකන් අතෑරියේ නැහැ. නමුත් සමහර ප්‍රශ්න වලදී අපිට වැදගත් කරුණු නැති නිසා ඒකම වැදගත් කරුණු ටිකක් කියන්න ගියේ නැහැ. මේ සම්බන්ධව මොනවා හරිම ප්‍රශ්නයක් තියෙනවා නම් මේ තිරේ දර්ශනය වෙන අංකයට WhatsApp පණිවිඩයක් දාලා අවශ්‍ය දේවල් ඉල්ල ගන්න පුළුවන්. ඒ වගේම 25 අයට දීපු රිවිෂන් පේපර් එක, ඒ වගේම අපේ නෝට් එක, ඒ වගේ අවශ්‍ය දෙයක් තියෙනවා නම් PDF notes ඉල්ල ගන්න පුළුවන් මේ අංකයට WhatsApp message එකක් දාලා. ඉතින් ඉදිරි දිනයකදී තවත් සාකච්ඡාවක් එක්ක හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් එතෙක් ඔයාලා හැමෝටම ජෙසු පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදිනාටම සුබ දවසක්. ජෙසු පිහිටයි.